はい、皆さん、こんばんは. සුබ සන්ධ්‍යාවක් වේවා පුතාලා. අපි අද දවසේදී ආරම්භ කරනවා මේ මාසයට අදාළව N5 පාඨමාලාව. කොට අද N5 පාඨමාලාවේ පළවෙනි දවස. ඉතින් පළවෙනි දවස නිසා මම ඉස්සෙල්ලාම ඔයාලට පොඩි හැඳින්වීමක් කරනවා. ඒ තමයි දැන් ගොඩක් අය ජපන් භාෂාව ඉගෙන ගන්නේ ජපානයට යන අදහසින්නේ. ඊට අමතරව ජපන් භාෂාව ගැන කැමැත්තක් දක්වන අයත් කෝස් එකත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. හැබැයි මට එවලා තිබ්බ WhatsApp මැසේජ් වලට අනුව නම් මේ ජපන් භාෂාව සම්බන්ධව අවබෝධය තියෙන දරුවොත් ඉන්නවා. හැබැයි ජපාන් යන්න ඕනි කියන අදහස තියෙනවා. නේ ජපාන් යන්න මොනවද තියෙන්න ඕනි සුදුසුකම් මොනවද ලියන්න ඕනි විභාග කියන එක ගැන අවබෝධයක් නැති දරුවොත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා අපි කෝස් එක පටන් ගන්න කලින් ඇයි අපි ජපාන් භාෂාව ඉගෙන ගන්න ඕනේ? අපි ජපාන් භාෂාවේ මොන වගේ විභාගද ලියන්න ඕනේ? කොච්චර මට්ටමක් යනකම් අපි ජපාන් භාෂාව ඉගෙන ගන්න ඕනේද ජපාන් යන්න නම් කියන එක ගැන හරි අවබෝධයක් තියෙන එක ඉගෙන ගන්න කලින් වටිනවා. එතකොට ඔයාලට හරි අවබෝධයෙන් මේ කෝස් එක කරගෙන යන්න පුළුවන් නිසා මට පොඩි වෙලාවක් දෙන්න පුතාලා. මම ඔයාලට පුරුදු කියපු විදිහටම පොරොන්දු වෙච්ච විදිහටම අද දවසේ ක්ලාස් එක පටන් ගන්නවා. ඉගෙනීම් කටයුතු ආරම්භ කරනවා. හැබැයි ඊට කලින් මට පොඩි වෙලාවක් දෙන්න මං ඉක්මනින් ඔයාලට මොනවාද තියෙන්න ඕනේ සුදුසුකම් එක එක වීසා එක යටතේ තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද? එතකොට මොනවද ඔයාලා ලියන්න ඕනේ? ඒ වීසා එකට අනුව මොනවද ඔයාලා ලියන්න ඕනේ? විභාග කියන එක සහ මේ කෝස් එක මොකක්ද? කෝස් එක කොහොමද කරගෙන යන්නේ කියන එක ගැන පැහැදිලි කරලා ඊළඟට අපි ඉගෙනීම් කටයුතු ආරම්භ කරමු. හරි. එහෙනම් ඉස්සෙල්ලාම මම ඔයාලට කතා කරන්න යන්නේ මොනවද අපිට යන්න තියෙන වීසා ප්‍රධානම වීසා ක්‍රම මොනවද කියන එක කතා කරන්න යන්නේ ඉස්සෙල්ලාම. එතකොට ප්‍රධානම අපි ජපානය ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් අපි කතා කරන වීසා කාණ්ඩ තුනක් තියෙනවා. ඒ තමයි මේ ස්ටුඩන්ට් වීසා, ට්‍රේනින් වීසා සහ වර්කින් වීසා. යටතේ SSW වීසා එක තමයි ගොඩක්ම ජනප්‍රිය. එතනින් ස්ටුඩන්ට් වීසා එක කියලා කියන්නේ ඔයා ශිෂ්‍යයෙක් විදිහට ජපානයට ඉගෙන ගන්න යනවා නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යනවා නම් ඔයා යන වීසා එක තමයි ස්ටුඩන්ට් වීසා එක. ඊළඟට දෙවෙනි එක ට්‍රේනින් වීසා. ඔයා මොනවා හරි රැකියාවක් පුහුණු වෙන කෙනෙක් විදිහට නම් ජපානයට යන්නේ රැකියාවක් කරන්න. ඔයා යන්නේ ට්‍රේනින් වීසා එකේ. ඊළඟට වර්කින් වීසා එක. ඒ යටතේ SSW ගැන කතා කරන්න යන්නේ. එතකොට SSW වීසා එක කියලා කියන්නේ ඔයා මොනවා හරි රැකියාවක් පුහුණු වෙච්ච කෙනෙක් විදිහට කියන්නේ ඔයා මොනවා හරි රැකියාව සම්බන්ධව නිපුණතාවයක් තියෙන කෙනෙක් විදිහට ඔයා ජපානයට යනවා නම් රැකියාවක් කරන්න ඔයා යන වීසා එක තමයි මේ SSW වීසා එක කියලා කියන්නේ. එතකොට අපි කතා කරමු මේ එක එක වීසා එකෙන් ජපානයට යන්න මොනවාද ඔයාලට තියෙන්න ඕනේ ප්‍රධානම සුදුසුකම් කියලා. අපි ඒ යටතේ ඉස්සෙල්ලාම කතා කරනවා ස්ටුඩන්ට් වීසා එක යටතේ ශිෂ්‍ය වීසා එක යටතේ ජපානයට යනවා නම් ඔයාට මොනවාද තියෙන්න ඕනේ සුදුසුකම් කියන එක අපි බලමු. අංක 1 තමයි ඔයාගේ වයස. ඔයා අනිවාර්යෙන්ම අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. වයස අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ ඔයා පාසල් අධ්‍යාපනය අවසන් කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට වයස අවුරුදු 18 සහ 30 32 වගේ වෙන වයසක කෙනෙක් වෙනවා නම් වඩාත් හොඳයි. මොකද වයස ටිකක් වැඩි වෙනකොට වීසා එක ටිකක් ලබා ගන්න අපහසුයි. හරිම පහසුවෙන් වීසා එක ලබා ගන්න නම් ඔයා වයස අවුරුදු 18ත් 32ක් වගේ වෙනවා නම් පහසුවෙන් ඔයාට ස්ටුඩන්ට් වීසා එක ලබා ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා වයස දරුවෝ අවුරුදු 35 36 දරුවොත් ස්ටුඩන්ට් වීසා එකකින් ගියපු අවස්ථා තියෙනවා. වීසා ලැබිච්ච අවස්ථා ගොඩක් තියෙනවා. එතනදී ඔයාට පුළුවන් නම් ඔයා ඒ දක්වාම මොනවා හරි දෙයක් ඔයා ඉස්කෝලෙන් අවුට් වෙච්ච දවසේ ඉඳන් මේ ඇප්ලයි කරන ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරන කාලය දක්වා ඔයා මොනවා හරි ඉගෙන ගන්න දෙයක් සම්බන්ධව නිරත වෙලා හිටිය කියලා ඔයාට ඔප්පු කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව ස්ටුඩන්ට් වීසා එකෙන් යන්න. ඒ කියන්නේ ඔයා ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ මොනවා හරි කරපු කෝසස් තියෙනවා නම් මොනවා හරි ඩිප්ලෝමා කරා නම් මොනවා හරි ඔයාට ඩිග්‍රී එකක් තියෙනවා කියලා ඔයාට පෙන්වන්න පුළුවන් නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව වයස ටිකක් වැඩි වුණාට ස්ටුඩන්ට් වීසා එකෙන් යන්න පුළුවන්. ඊළඟ සුදුසුකම තමයි පුතාලා අර මම ඔයාලට කිව්වේ O level A level ලියපු වයසක කෙනෙක් වෙන්න ඕනේ. O level A level පාස් නැති වුණාට කමක් නැහැ. හැබැයි සමත් වෙලා තියෙනවා නම් ඒක වඩාත් හොඳයි. හැබැයි මේ දෙක ලියපු වයසක කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟ ප්‍රධානම අත්‍යවශ්‍යම සුදුසුකම තමයි මේක අනිවාර්යෙන් බලනවා ඔයා ජපන් භාෂාවේ N5 මට්ටම සමත් වෙලා තියෙන්න ඕනේ.
N5 කියලා කියන්නේ ජපන් භාෂාවේ බේසික්ම ලෙවල් එක. මුල ඉඳන් ජපන් භාෂාව ඉගෙන ගන්න ඔයාලා වගේ අය ලියන විභාගය තමයි N5 විභාගය කියලා කියන්නේ. අකුරු ටික පොඩි පොඩි වචන ඉඳන් පොඩි පොඩි ව්‍යාකරණ ඉගෙන ගන්න ලෙවල් එක තමයි N5 ලෙවල් එක කියලා කියන්නේ. අන්නේ බේසික්ම ලෙවල් එක ඔයා සමත් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට මේ වරහන් ඇතුලේ තියෙන විභාග දෙකක නම් දෙකක් පුතාලා. NET කියන්නේ එක විභාගයක්, JLPT කියලා කියන්නේ එක විභාගයක්. මේ විභාග දෙකක නම් දෙකක්. එතකොට ඔයා ස්ටුඩන්ට් වීසා එකෙන් යනකොට NET exam එකේ බේසික් ලෙවල් එකෙන් 5 ලෙවල් එක සමත් වුණත් කමක් නැහැ. නැත්තම් JLPT exam එකේ N5 ලෙවල් එක සමත් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ දෙකම ඕනේ මේ එක්සෑම් දෙකෙන් එකක බේසික් ලෙවල් එක N5 ලෙවල් එක ඔයා සමත් වෙන්න ඕනේ. මම ඉස්සරහට පැහැදිලි කරනවා මේ JLPT සහ NET කියන එක්සෑම් දෙක සහ JFT එක්සෑම් එක ගැන. ඒ නිසා චුට්ටක් ඇඳිලා ඉන්න. ඊළඟට ස්ටුඩන්ට් වීසා එකෙන් යද්දී ඔයාට වියදමක් යනවා. ඒ වියදම සාමාන්‍යයෙන් ලක්ෂ 25ත් 35ත් අතර වෙනවා. මේ දල වශයෙන් වියදම කියලා තියෙන්නේ. එතකොට මෙතෙන්ට ඔයාලගේ ඔයා ඉස්ලාම යන්නේ ලැන්ග්වේජ් ස්කූල් එකකටනේ. නිහොංග ගක්කෝ එකට ජපන් භාෂා පාසලකට තමයි ඇතුල් වෙන්නේ. එතකොට ඔයාට ගකුහේ එකක් අවුරුද්දක ගකුහේ එක පාසල් ගාස්තුව ඊට පස්සේ ඔයා නවතින තැනට ඔයාගේ බෝඩිමට රෙන්ට් එක මාස 3ක. එතකොට කී මනි අවුරුද්දකට ඔයාට ඩොකියුමන්ට්ස් වලට යන වියදම්, ඔයාගේ වීසා එකට යන වියදම්, ඔයා අතේ අරන් යන සල්ලි ඒ ඔක්කොම ගත්තහම දල වශයෙන් ලක්ෂ 25ක් 30ක් මුදලක් ඔයාට වැය වෙනවා ලංකාවේ මුදලි. මෙන්න මේ සුදුසුකම් ටික සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඔයාගේ වයසත් ගොඩක් අඩු කෙනෙක් නම් ඔයා වැඩිදුර ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඊට පස්සේ මහන්සි වෙලා පාඩම් කරන කෙනෙක් නම් ඔයා ජපානයේ දිගටම ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට යන්න හොඳම වීසා එක තමයි ස්ටුඩන්ට් වීසා එක කියලා කියන්නේ. ළමයි අහනවනේ සෙන්සර් මම මෙහෙමයි මට යන්න හොඳ ස්ටුඩන්ට් වීසා එකද ට්‍රේනින්ද වර්කින්ද කියලා. එතකොට ඒක තමයි ඔයාට තෝරගන්න තියෙන ක්‍රමය. ඔයාට වයස අඩුයි නම්, ඔයා දිගටම ඉගෙන ගන්න කැමති නම්, ඊට පස්සේ ඔයා ජපානයේ දිගටම ඉන්න කැමති කෙනෙක් නම් ඔයාට යන්න හොඳ වීසා එකක් තමයි මේ ස්ටුඩන්ට් වීසා එක කියලා කියන්නේ. ඊළඟට ඔයා මේ සුදුසුකම් ටික සම්පූර්ණ කරාට පස්සේ ඔයා යනවා ජපානයට. ඔයා ජපානයට ගියාම ඉස්සෙල්ලාම යන්නේ ජපන් භාෂා පාසලකට නිහොංගෝ ගක්කෝ එකකට තමයි යන්නේ. එතනදී ඔයා ජපන් භාෂාවේ N5 මට්ටමේ ඉඳන් N1 මට්ටම දක්වා ඉගෙන ගන්නවා. ජපන් භාෂා පාසල සාමාන්‍යයෙන් අවුරුදු 2ක කාලයක් තියෙනවා. ඒක ඔයා ජපානයට යන ඉන්ටෙක් එකට අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රධාන ඉන්ටෙක් 4ක් තියෙනවා ජපන් භාෂා පාසල් වලට ඇතුළත් කරගන්න. ජනවාරි ඉන්ටෙක් එක, අප්‍රේල් ඉන්ටෙක් එක, ජූලි ඉන්ටෙක් එක සහ ඔක්තෝබර් ඉන්ටෙක් එක. ප්‍රධාන ඉන්ටෙක් 4ක් තියෙනවා. ඕකෙන් ප්‍රධානම වෙන්නේ අප්‍රේල් ඉන්ටෙක් එක. අප්‍රේල් ඉන්ටෙක් එකෙන් දරුවෙක් නිහොංගෝ ගක්කෝ එකට ඇතුළත් වුණොත්, ජපන් භාෂා පාසලකට ඇතුළත් වුණොත් සාමාන්‍යයෙන් අවුරුදු 2ක කාලයක් ඔයා ජපන් භාෂා පාසලේ ඉගෙන ගන්නවා. අනිත් ඉන්ටෙක් වලින් ඇතුළත් වෙද්දී සාමාන්‍යයෙන් අවුරුදු 1කමාර, එතකොට අවුරුදු 1යි මාස 9, අවුරුදු 1යි මාස 3 විදිහට වෙනස් වෙනවා. එතනිත් ඔයා 5 විතරක් නැතුව 4 එකත් කරගෙන ගියොත් තවත් ඔයාට නිහොංගෝ ගක්කෝ එකේ ඉගෙන ගන්න තියෙන කාලය ඔයාට අඩු කරගෙන ඉක්මනින්ම දෛගකෝ එකකට හරි විශ්වවිද්‍යාලයකට හරි ඇතුළත් වෙලා රැකියාවකට යන කාලය ඉක්මන් කරගන්න ඔයාට පුළුවන්. ඔයා තව ලෙවල්ස් ඉගෙනගෙනම නිහොංගෝ ගක්කෝ එකට ගියොත්. N5 විතරක් කරලා වුණත් ස්ටුඩන්ට් වීසා එකෙන් යන්න පුළුවන් ගැටලුවක් නැහැ. එතකොට ඊළඟට නිහොංගෝ ගක්කෝ එක අවසන් කරාට පස්සේ ඔයාට පුළුවන් පුතාලා අවසන් කරලා විභාග සමත් වෙන්න ඕනේ. අවම N3 N2 මට්ටමවත් සමත් වුණාට පස්සේ ඔයාට පුළුවන් එක්ක ටෙක්නිකල් ස්කූල් එකකට නැත්නම් යුනිවර්සිටි එකකට ඇතුළත් වෙන්න. ඔයා ජපානයේ කරන්න කැමති රැකියාවට අනුව විශේෂ ක්ෂේත්‍රය ඔයාට තෝරාගෙන ඔයාට පුළුවන් එක්කෝ සෙමොංගක්කෝ එකකට නැත්නම් දෛගකෝ එකකට ඇතුළත් වෙන්න. සෙමොංගක්කෝ කියලා කියන්නේ තාක්ෂණික පාසලකට. දෛගකෝ කියලා කියන්නේ විශ්වවිද්‍යාලයකට. මේ දෙකෙන් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. මේ දෙකෙන් වෙනස තමයි තාක්ෂණික පාසල් වල ඔයාට ලැබෙන්නේ පුතාලා ඩිප්ලෝමා එකක්. එතකොට ඒකට යන කාලය අඩුයි. වියදම අඩුයි. සාමාන්‍යයෙන් උපරිම ගත්තොත් අවුරුදු 3ක කාලයකදී ඔයාට ඩිප්ලෝමා එකක් ගන්න පුළුවන් තාක්ෂණික පාසල්. විවිධ කෝසස් තියෙනවා. කෝස් එකට අනුව වැය වෙන කාලය වෙනස් වෙනවා.
ඊළඟට දෛවක ගියොත් කැම්පස් එකකට ගියොත් සාමාන්‍යයෙන් උපරිම කාලය අවුරුදු 4ක් විතර වගේ ඔයාට එතන ඉගෙන ගන්න වෙනවා. වැය වෙන වියදම වැඩි. යන කාලය වැඩි. ඕක තමයි වෙනස. ඊළඟට ඔයාට මේ දෙක අවසන් කරාට පස්සේ ඔයාට පුළුවන් ජපානයේ ස්ථිර රැකියාවකට යන්න. ස්ථිර රැකියාවක් කරන්න නැත්නම් ඔයාගේම බිස්නස් එකක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඕක තමයි ස්ටුඩන්ට් වීසා එකේ කතාව. මීට අමතරව ළමයි අහන දෙයක් තමයි මේ ජොබ් කරන්න බැයිද කියන එක. ස්ටුඩන්ට් වීසා වලින් ගිහිල්ලා පුතාලා මේ දීර්ඝ කාලීනව ඔයාලට ජොබ් එකක් කරන්න බෑ. මොකද ඔයා යන්නේ ඉගෙන ගන්න. ඒ නිසා ඔයාට part time ජොබ් එකක් කරන්න පුළුවන්. part time ජපානයේ ස්ටුඩන්ට් වීසා වලින් යන දරුවන්ට සාමාන්‍යයෙන් සතියකට පැය 28ක කාලයක් තමයි part time ජොබ් කරන්න දෙන්නේ legally. එතකොට සතියකට පැය 28ක් කරාම ඔයාට එක part time job එකක් කරලා සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් ලක්ෂ 2ක් 2.5ක් උපයන්න පුළුවන්. ලීගලි කරන්න පුළුවන් එක part time job එකක් වුණාට ගොඩාක් දරුවෝ part time job එකකට වඩා කරනවා. එකක් දෙකක් තුනක් කරන දරුවෝත් ඉන්නවා. හැබැයි දැන් ඉදිරියට නීති ටිකක් තද වීගෙන එන නිසා මේ පැය 28 කරන එකට ටිකක් වැඩිපුර අවධානය දීලා තියෙනවා ජපානයේ. හැබැයි ඉතින් එහෙම කියලා ළමයි ඉන්නේ නැහැ. විවිධ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම භාවිතා කරලා ඒගොල්ලෝ රැකියා part time job දෙකක් කරන තුනක් කරන දරුවෝ ඉන්නවා. හැබැයි ඉදිරියේදී ටිකක් කාලය වැඩි කරන්න තාම කතා බහ මට්ටමේ යනවා ස්ටුඩන්ට්ස්ලාට. අපි බලමු කොහොම වෙයිද කියලා. ඊට පස්සේ දරුවෝ අහන දෙයක් තමයි ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා ඩිපෙන්ඩ් ගෙන ගන්න බැයිද කියලා අහනවා. පුළුවන්. හැබැයි ඩිපෙන්ඩ් ගෙන්න ගන්න බෑ ලැන්ග්වේජ් ස්කූල් එකට ගිය ගමන්. සාමාන්‍යයෙන් ඔයා ජපානයට ගිහිල්ලා අවුරුදු 1.5ක් දෙකක් විතර. ඒ කියන්නේ අවුරුදු 2ක් විතර ලැන්ග්වේජ් ස්කූල් එකේ ඉගෙනගෙන ඊට පස්සේ ටෙක්නිකල් ස්කූල් එකට හරි නැත්නම් යුනිවර්සිටි එකට හරි ඇතුළත් වුණාට පස්සේ පුළුවන් පුතාලා ඔයාලගේ ඩිපෙන්ඩ් කෙනෙක්ව ගෙන්න ගන්න. ඩිපෙන්ඩ් කියලා කියවහම ඔයා මැරි කරලා නම් ඉන්නේ එක්ක ඔයාගේ හස්බන්ඩ් එක්ක ඔයාගේ වයිෆ්. එහෙම නැත්නම් අවුරුදු 18ට අඩු දරුවෝ ඉන්නවා නම් ඔයාට ගෙන්න ගන්න පුළුවන්. ඩිපෙන්ඩ් කියලා ඔයාලගේ දෙමව්පියෝ ගෙන්න ගන්න බෑ. යාළුවෝ ගෙන්න ගන්න බෑ. සහෝදරයෝ ගෙන්න ගන්න බෑ. ඔයාට වෙනම වියදම් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ඔයාගේ ඩිපෙන්ඩ් කියන වගේ යැපෙන කෙනෙක් නේ යැපෙන්නෙක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. හස්බන්ඩ්, වයිෆ් එහෙම නැත්නම් ඔයාගේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ව තමයි ගෙන්න ගන්න පුළුවන්. ඊළඟට ජපානයට ඔයා ගියපු දවසේ ඉඳන් සම්පූර්ණ කාලය ඔයා ජපානයේ ඉන්න කාලය අවුරුදු 8ක් 10ක් සම්පූර්ණ වුණාට පස්සේ ඔයාට පුළුවන් PR එකට ඇප්ලයි කරන්න. ඒකට ඔන්න ඕක තමයි ස්ටුඩන්ට් වීසා එකේ සම්පූර්ණ කතාව. ඊළඟට අපි යමු ට්‍රේනින් වීසා එකෙන් මොනවාද යන්න අවශ්‍ය කරන සුදුසුකම් කියලා බලන්න. ට්‍රේනින් වීසා කියලා කියන්නේ මම ඉස්සෙල්ලා පැහැදිලි කරා ඔයාලා මොනවා හරි රැකියාවක් ඉගෙන ගන්න පුහුණු වෙන කෙනෙක් විදිහට තමයි ජපානයට යන්නේ. එතකොට ට්‍රේනින් වීසා එකෙන් යන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි රජය හරහා යන්න පුළුවන්. අනිත් එක පුද්ගලික අංශ හරහා යන්නත් පුළුවන්. අපි වෙන වෙනම බලමු රජය හරහා යද්දී සහ පුද්ගලික අංශ හරහා යද්දී මොනවද තියෙන්න ඕනේ සුදුසුකම් කියන එක. රජය යද්දී පුතාලා අනිවාර්යෙන් ඔයාගේ වයස බලනවා. වයස අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච 30ට නොඅඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 18ත් 30ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. පුද්ගලික අංශය හරහා යනකොට වයස අවුරුදු 18ක් 35 වෙනකම්ම යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එක තමයි අනිවාර්යයෙන්ම ඔයා රජය හරහා ගියත් පුද්ගලික අංශය හරහා ගියත් ජපන් භාෂාවේ බේසික් ලෙවල් එක අර ස්ටුඩන්ට් වීසා එකේ මම කිව්වේ අන්න ඒ වගේ N5 මට්ටම සමත් වීම අනිවාර්යයි. ලැන්ග්වේජ් නැතුව කොහෙත්ම ජපානයට යන්න බෑ. කොහෙත්ම යන්න බෑ. ඒ නිසා ට්‍රේනින් වීසා එකෙන් ගියත් රජය හරහා ගියත් පුද්ගලික අංශය හරහා ගියත් අනිවාර්යයෙන්ම ජපන් භාෂාවේ N5 මට්ටම සමත් වෙන්න ඕනේ. මේකත් JLPT විභාගයේ N5 සමත් වුණත් කමක් නැහැ. NET exam එකේ N5 සමත් වුණත් කමක් නැහැ. පුද්ගලික අංශය හරහා ගියත් ඒකම තමයි. ජපන් භාෂාවේ N5 සමත් වෙන්න ඕනේ. NET N5 සමත් වුණත් කමක් නැහැ. නැත්නම් JLPT විභාගයේ N5 මට්ටම සමත් වුණත් ප්‍රශ්නයක් නැහැ. රජය හරහා යනකොට වීසා එක නොමිලේ. හැබැයි නොමිලේ කියලා වීසා එක නොමිලේ වුණාට ඔයාට ගාස්තු වැය වෙනවා. ඔයාගේ කෝස් වලට අය කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ
මොනවාද විවිධ දේවල් වලට වීසා එක නොමිලේ වුණාට මෙඩිකල් වලට අය කරන්න පුළුවන්. අන්න ඒ වගේ අය කිරීම නැත්තෙම නැහැ තියෙනවා. ඊළඟට පුද්ගලික අංශය හරහා යනකොට පුතාලා වියදමක් වැය වෙනවා. නොමිලේ යන්න බැහැනේ. එතකොට සාමාන්‍යයෙන් ලක්ෂ 8ත් 15ත් අතර මුදලක් යනවා. ඊළඟ එක තමයි රජය හරහා යනකොට කොන්දේසි කිහිපයක් තියෙනවා. අන්නේ කොන්දේසි අදාළ වෙනවා. මම ඊළඟට මොනවද කොන්දේසි කියන එක පැහැදිලි කරන්නම්. පුද්ගලික අංශය හරහා යනකොට කොන්දේසි අදාළ වෙන්නේ නැහැ. මොනවත් කොන්දේසි නැහැ. ඊළඟ එක රජය හරහා යනකොට සාමාන්‍ය මූලික වැටුප බේසික් එක ලංකාවේ මුදලින් ලක්ෂ 2ක් පමණ තමයි වාට ලැබෙන්නේ. හැබැයි පුද්ගලික අංශය හරහා යනකොට ලැබෙන වැටුප ටිකක් වැඩි. මූලික වැටුප ලක්ෂ 3ක් 3.5ක් වගේ වෙනකන් වාට උපයන්න පුළුවන්. ඊළඟට මේ කෝකෙන් ගියත් රජය හරහා ගියත් පුද්ගලික අංශය හරහා ගියත් කෝකෙන් ගියත් ඔයාට OT කරන්න පුළුවන්. ඕවර් ටයිම් කරන්න පුළුවන්. හැබැයි වෙන තැනක රැකියාවක් කරන්න, ඒ කියන්නේ පාර්ට් ටයිම් එකක් කරන්න බෑ. OT කරලා වාගේ ආදායම වැඩි කරගන්න පුළුවන්. ඊළඟට ට්‍රේනින් වීසා එකෙන් ගිහිල්ලා ඩිපෙන්ඩ් ගෙන්න ගන්න බෑ පුතාලා කවුරුවත්ව. හරි. දැන් අර මම කියවනේ පුද්ගලික අංශය හරහා යනකොට තියෙන්න ඕනි කොන්දේසි ටිකක් බලනවා කියලා. අපි බලමු මොනවද ඒ කොමෙන්නසයි රජය හරහා යනකොට කොන්දේසි තියෙනවා කියලා කිව්වා. එතකොට අපි බලමු මොනවද ඒ කොන්දේසි කියන එක. පිරිමි ළමෙක් නම් එයාගේ උස බලනවා. උස සෙන්ටිමීටර් 160 වෙන්න ඕනේ. නැත්නම් ඊට වැඩි වෙන්න ඕනේ. ගැහැණු ළමෙක් නම් අවමේ උස සෙන්ටිමීටර් 150 හෝ ඊට වැඩි වෙන්න ඕනේ. පිරිමි ළමෙක් නම් එයාගේ බර කිලෝග්‍රෑම් 50 හෝ ඊට ටිකක් වැඩි වෙන්න ඕනේ. ගැහැණු ළමෙක් නම් එයාගේ බර අවම කිලෝග්‍රෑම් 40 වෙන්න ඕනේ. පාසල් අධ්‍යාපනය අවසන් කර තිබිය යුතුයි. ඒ කියන්නේ අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච ඉස්කෝලේ ගිහින් අවසන් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟ එක තනිව පෞල් බැඳීමකින් තොරව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. තනියෙන් තමන්ගේ වැඩ ටික කරගෙන තනියෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට සිරුරේ කිසිම අසාමාන්‍ය තත්වයක් තියෙන්න බෑ. ඒ කියන්නේ ඇඟේ මොනවා හරි එක්කෝ අතක ඇඟිල්ලක් අඩුයි, කකුලක මොකක් හරි වෙලා ඊට පස්සේ ආබාධයක් තියෙනවා. ඒ වගේ සිරුරේ කිසිම ඇහැක් පේනවා අඩුයි, ඇහැක් එක්ක මොනවා හරි ඇහි ප්‍රශ්නයක් තියෙනවා, කනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන. එහෙම සිරුරේ කිසිම ආබාධිත තත්වයක් තියෙන්න බෑ. රජය හරහා ට්‍රේනින් වීසා එකෙන් යනවා නම්. පෙනීම සම්බන්ධ ආබාධ තියෙන්න බෑ කියලා කියනවා. කියන්නේ දෘෂ්ටි ආබාධ මොකුත් තියෙන්න බෑ. රජය හරහා ට්‍රේනින් වීසා එකෙන් යනවා නම් කණ්ණාඩි දාන අයට රජය හරහා ට්‍රේනින් වීසා එකෙන් යන්න බෑ. හැබැයි පුද්ගලික අංශය හරහා යන්න පුළුවන්. ඊළඟට පාරම්පරික රෝග, නිදන්ගත රෝග තියෙන්න බෑ කියලා කියනවා. කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ පුද්ගලයෙක් වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ටැටූස් තියෙන අයට රජය හරහා ට්‍රේනින් වීසා එකෙන් යන්න බෑ. හැබැයි පුද්ගලික අංශය හරහා යන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ওই ටික තමයි ට්‍රේනින් වීසා එකෙන් රජය හරහා යනකොට බලන කොන්දේසි ටික. ඊළඟට බලමු අපි කොහොමද ට්‍රේනින් වීසා එකෙන් ගිහින් කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද කියන එක. ඔයා ට්‍රේනින් වීසා එකෙන් යනවා ජපානයට ගියාම සාමාන්‍යයෙන් අවුරුදු 3කට තමයි මුලින්ම ඔයාට වීසා එක හම්බ වෙන්නේ. අවුරුදු 3ක් ඔයා ජපානයේ වැඩ කරලා ඔයාට පුළුවන් ආපහු ඕනනම් ලංකාවට එන්න. කැමති නම් එන්න පුළුවන්. එහෙම කැමති නෑ තව ටික කාලයක් ඉන්න ඕනි කියලා හිතුනොත් ඔයාට පුළුවන් වීසා එක තව අවුරුදු 2කට දික් කරගෙන ඔක්කොම කාලේ ට්‍රේනින් වීසා එකෙන් අවුරුදු 5ක් ඉන්න. ඊට වඩා ට්‍රේනින් වීසා එකෙන් ජපානයේ ඉන්න බෑ. අවුරුදු 5ට පස්සේ ඔයාට ඕනනම් පුළුවන් ලංකාවට එන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පුතාලා SSW working visa එකට මාරු වෙන්න. SSW එකට අදාළ විභාග තියෙනවා. ඒ එක්සෑම් ජපානයේදීම ඔයාට කරන්න පුළුවන් ලංකාවට එන්න නැතිව. ජපානයේදීම SSW එක්සෑම් එක ලියලා SSW visa එකට ඔයාට මාරු වෙන්න පුළුවන්. ඊට පස්සේ දිගටම SSW2 වලට ගිහිල්ලා දිගටම ජපානයේ ඔයාට ඉන්න හැකියාව තියෙනවා. ඔයා SSW වලට මාරු වුණොත්. ඊට පස්සේ මෙතනදිත් ඔයාලට ජපානයේ ඉන්න සම්පූර්ණ කාලය අවුරුදු 8ක් 10ක් වගේ වෙනකොට PR එකට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ට්‍රේනින් වීසා එකෙන් ගිහින් ඩිපෙන්ඩ් කවුරුත්ව ගෙන්න ගන්න බෑ. හැබැයි ඔයාට SSW වීසා එකට මාරු වුණාට පස්සේ SSW2 1 එකට නෙමෙයි 2 එකට මාරු වුණාට පස්සේ ඔයාට පුළුවන් මේකෙනුත් ඩිපෙන්ඩ් කෙනෙක්ව ගෙන්න ගන්න. ඊළඟට අපි කතා කරන්න යන්නේ working visa යටතේ ප්‍රධානම එක තමයි මේ දවස්වල වැඩිපුරම ජනප්‍රිය එක තමයි SSW visa එක. එතකොට SSW visa එකෙන් යන්න
මොනවාද තියෙන සුදුසුකම් කියලා අපි බලමු. SSW කියලා කියන්නේ මොකක්ද කියන එක මම ඉස්සෙල්ලා පැහැදිලි කරා ඔයාලට. SSW කියලා කියන්නේ මොනවා හරි රැකියාවක් ඉගෙන ගත්ත පුහුණු වෙච්ච කෙනෙක් විදිහට නිපුණතාවයක් හැකියාවක් තියෙන කෙනෙක් විදිහට ඔයා ජපානයට රැකියාවකට යන කෙනෙක් රැකියාවක් කරන්න යන කෙනෙක් කියන අදහස තමයි SSW කියලා කියන්නේ. SSW හරහා රජය හරහා යන්නත් පුළුවන් පුද්ගලික අංශය හරහා යන්නත් පුළුවන්. මේ දෙකෙන් කෝකෙන් ගියත් එකම සුදුසුකම් ටික තමයි බලන්නේ. මෙතනදී අර O level passද A level passද කියන එක බලන්නේ නැහැ. හැබැයි වයස අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය අවසන් කරපු කෙනෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයා ජපානයට යන්න නම්. ඊළඟට වයස අවුරුදු 45 වෙනකම්ම SSW එක හරහා ජපානයට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 18ක් 45 වෙනකම් රජය හරහා ගියත් පුද්ගලික අංශය හරහා ගියත් ඔයාට යන්න පුළුවන්. ඊළඟට ප්‍රධාන මෙන්න මේ සුදුසුකම් දෙක අනිවාර්යයෙන්ම බලනවා. අංක 1 තමයි පුතාලා ජපන් භාෂාව. ජපන් භාෂාවේ දැන් අපි ස්ටුඩන්ට්ස් සහ ට්‍රේනින් වලදී කතා කරේ බේසික් ලෙවල් එක විතරයිනේ. N5 කියන්නේ බේසික්ම ලෙවල් එක. අකුරු ටික ඊට පස්සේ චූටි චූටි ග්‍රැමර් වචන ඉගෙන ගන්න චූටිම ලෙවල් එක තමයි N5 කියලා කියන්නේ. N5 එකත් ඉගෙන ගන්න ඕනේ. ඔය SSW හරහා යනවා නම්. ඊට පස්සේ ඊළඟ ලෙවල් එක ඊට පස්සේ චුට්ටක් සංකීර්ණ වාක්‍ය හදන්න වචන ඉගෙන ගන්න ලෙවල් එක kanji ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ලෙවල් එක තමයි N4 ලෙවල් එක. ඊළඟ දෙවෙනි ලෙවල් එක තමයි N4 කියලා කියන්නේ. මේ දෙකම ඔයාලා ඉගෙන ගන්න ඕනේ පුතාලා. මේ දෙකම ඉගෙනගෙන JLPT විභාගයේ N4 විභාගයේ සමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් JFT කියලා තව විභාගයක් තියෙනවා. මේක වැලිඩ් වෙන්නේ මේ SSW වීසා එකට විතරයි. JFT විභාගයේ සමත් වෙන්න ඕනේ. මේ දෙකම පාස් වෙන්න ඕනේ නැහැ. එක්ක JLPT විභාගයේ N4 සමත් වෙන්න ඕනේ නැත්නම් JFT විභාගයේ සමත් වෙන්න ඕනේ. දෙකෙන් එකක් සමත් වෙන්න ඕනේ ජපන් භාෂාව සම්බන්ධව. ඊළඟට NAT exam එකේ N4 එක වැලිඩ් වෙන්නේ නැහැ මේ SSW වීසා එකට. ඒක වැලිඩ් වෙන්නේ ට්‍රේනින් වීසා එකට සහ ස්ටුඩන්ට් වීසා එකට විතරයි. ඊළඟට ඔයාට ජපන් භාෂාව ජපානයේ ඔයා යන රැකියාවට අදාළව නිපුණතා පරීක්ෂණයක් තියෙනවා. ස්කිල් ටෙස්ට් එකක් තියෙනවා. අන්න ඒකත් සමත් වෙන්න ඕනේ. ඔයා දැන් අපිට දැන් රැකියා ශේෂ්ත්‍ර 14ක් තියෙනවා. හැබැයි ලංකාවට විවෘත වෙලා තියෙන එකකින් කීපයක් විතරයි. මෙන්න මේ වගේ රැකියා ශේෂ්ත්‍ර තියෙනවා. නර්සින් කෙයා, ඒ කියන්නේ වැඩිහිටියන් රැක බලා ගැනීම, කෙයා ගිවින් කියන එක, බිල්ඩින් ක්ලීනින්, ගොඩනැගිලි පිරිසිදු කිරීම, කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක, එතකොට මොනවාද ඉදිකිරීම් තාක්ෂණය, ඔටෝමොබයිල් ශාස්ත්‍රය, ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එක, ඒ කියන්නේ ගුවන්පත කළමනාකරණය, ඇග්‍රිකල්චර් කෘෂිකර්මය, මේ ෆුඩ් සර්විස් කියන එක නම් දැනට එක්සෑම් එක නවත්තලා තියෙන්නේ. ඊට පස්සේ ඩ්‍රයිවිං ලැබිලා තියෙනවා, බර වාහන රියදුරු ලැබිලා තියෙනවා. මෙන්න මේ වගේ ශාස්ත්‍ර කීපයක් ලැබිලා තියෙනවා SSW එක හරහා ජපානයට යද්දි. එතකොට පුතාලා මේ යන ශාස්ත්‍රයට අදාළව ඔයාට නිපුණතාවයක් තියෙන්න ඕනේ SSW එකෙන් යන්න නම්. ඒ කියන්නේ ඔයාට ස්කිල් එකක් තියෙන්න ඕනේ. ස්කිල් එක තියෙනවා කියලා පෙන්වන්න ඔයාට විභාගයක් තියෙනවා සමත් වෙන්න. ඒක තමයි මේ නිපුණතා පරීක්ෂණය කියලා කියන්නේ. එතකොට SSW එකෙන් යද්දී ඔයා මොනවත් ජපන් භාෂාවට අමතරව ස්කිල් එක පෙන්වන්න නර්සින් කෝස්, එතකොට හොටෙල් කෝස් එහෙම මොනවත් කරලා තියෙන්න ඕනේ නැහැ. කරලා තියෙනවා නම් ඒක ඔයාට එක්ස්ට්‍රා සුදුසුකමක්. හැබැයි එහෙම අනිවාර්ය නැහැ. ඔයා කරන්න ඕනේ මෙන්න මේ ස්කිල් වලට අදාළව පුතාලා මේ ශාස්ත්‍ර වලට අදාළව සිලබස් එකක් තියෙනවා ජපානයෙන් හදලා තියෙන. ජපානයට ගැළපෙන විදිහට නිර්මාණය කරපු සිලබස් එකක් පොතක් තියෙනවා. ඒක ඔයා ඉගෙන ගන්න ඕනේ. ඒවටත් කෝසස් තියෙනවා. ඒවා කෝසස් වලට සම්බන්ධ වෙලා ඔයාට ඒ කෝස් කරලා ඉගෙන ගන්න පුළුවන්. ඒ සිලබස් එක ඉගෙන ගත්තට පස්සේ ඔයාට විභාගයක් තියෙනවා. ඒක ලියලා පාස් වෙන්න ඕන. ඒකත් තියෙන්නේ ජපන් භාෂාවෙන්. ඇග්‍රිකල්චර් කරන සිංහල භාෂාවෙන් තියෙනවා. හැබැයි අනිත් කෝස් සියල්ල තියෙන්නේ ජපන් භාෂාවෙන්. ඒ නිසා ඔයා මොනව කරන්නත් කලින් ඉස්සලාම ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. අවම ජපන් භාෂාවේ N5 බේසික් මට්ටම දැන් මේ අද පටන් ගන්න කෝස් එකේ මට්ටම ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඊළඟ මට්ටම ජපන් භාෂාවේ N4 මට්ටම ඉගෙන ගන්න ගමන් මේ ස්කිල් කෝස් එක කරගෙන යන්න පුළුවන් ගැටලුවක් නැතිව. හරි. ඊළඟට පුද්ගලික අංශය හරහා යද්දි රජය හරහා යද්දි වීසා එක නොමිලේ හම්බ වෙනවා. හැබැයි පුද්ගලික අංශය හරහා යනකොට ලක්ෂ 8ක් 15ක මුදලක් SSW එකෙන් යන්න ඔයාට වැය වෙනවා. මූලික වැටුප ගැන කතා කරොත් ලංකාවේ මුදලින් ලක්ෂ 4ක් හෝ 4.5ක
සැලරි එකක් ඔයාට ලබා ගන්න පුළුවන් SSW එකෙන් ගිහිල්ලා මූලික වැටුප විදිහට. එතනදීත් ඕවර් ටයිම් කරන්න පුළුවන්, OT කරන්න පුළුවන්. හැබැයි වෙනත් තැනක රැකියාවක් කරන්න බෑ. පාර්ට් ටයිම් කරන්න බෑ. නම් ඊළඟට අපි බලමු SSW එකෙන් ගිහිල්ලා කොච්චර කාලයක් ජපානයේ ඉන්න පුළුවන්ද කියන එක. අපි යන්නේ නිපුණතා සහිත ශ්‍රමිකයෙක් විදිහට ජපානයට. එතකොට ඒ වීසා එක සාමාන්‍යයෙන් අවුරුදු 3ක 5ක කාලයකට ලැබෙනවා. අවුරුදු 3කට ලැබෙනවා. තව අවුරුදු 2ක් දික් කරගෙන අවුරුදු 5කට යන්න පුළුවන්. අවුරුදු 5ටම වීසා එක ලැබෙන chances සමහර වෙලාවට ලැබෙනවා. ඊට පස්සේ ඔයා එහෙම ගියාට පස්සේ ටික කාලයක් යද්දි අවුරුදු 2ක් 3ක් වගේ ඔයා ජපානයේ SSW එකෙන් ගිහිලා ඉන්නකොට ඔයාට පුළුවන් පුතාලා මාරු වෙන්න SSW2 exam එකට. එතකොට ඔයාගේ salary එක ටිකක් වැඩි වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් මේ SSW2 එකට මාරු වුණාට පස්සේ depend කෙනෙක්ව ගෙන්න ගන්න. SSW1 එකේ ඉන්නකොට depend කෙනෙක්ව ගෙන්න ගන්න බෑ. හැබැයි SSW2 එකට අදාළ විභාග ලියලා ඔයා SSW2 එකට මාරු වුණාට පස්සේ ඔයාට depend කෙනෙක්ව ගෙන්න ගන්න පුළුවන්. එතනක් depend කියලා කියන්නේ එක්ක husband, එක්ක wife, එක්ක අවුරුදු 18ට අඩු දරුවෙක් තමයි depend කෙනෙක්. යපෙන්නෙක් විදිහට ඔයාට ගෙන්න ගන්න පුළුවන්. මේකෙත් ජපානයේ දිගටම ඉන්න පුළුවන් වීසා එකක් තමයි මේක. ඔයා ජපානයට ගියපු කාලේ ඉඳන් ඔයා දැන් ඉන්න කාලය අවුරුදු 8ක් 10ක් සම්පූර්ණ වෙනකොට ඔයාට පුළුවන් එතනදී PR එකට ඇප්ලයි කරන්න. මේකත් ගොඩාක් හොඳ වීසා එකක් ජපානයේ දිගටම ඉන්න බලාපොරොත්තු වෙන අයට. වියදම් කරන්න අමාරු නම් ලක්ෂ 30ක් 35ක් නේද? වැඩි කාලයක් ඉගෙන ගන්න කැමති නම් එතකොට එයාට යන්න පුළුවන් හොඳ වීසා එකක් තමයි මේ SSW වීසා එක කියලා කියන්නේ. හරි. ඊළඟට වැදගත්ම දේ මම එක්සෑම් ගැන පැහැදිලි කරන්න යන්නේ. මොකද දරුවෝ මේක පටලගෙන ඉන්නවා. ඒ නිසා විභාග සම්බන්ධව කෝස් එක ඉවර වුණාට පස්සේ මොනවද ඔයාට ලියන්න පුළුවන් විභාග? කොහෙද ඒවා තියෙන්නේ? කොච්චර ගාස්තුවක් වැය වෙනවද? මොන වගේද එක්සෑම් කියන එක ගැන කතා කරන්න යන්නේ. හරි. ප්‍රධාන වශයෙන් ජපාන් භාෂාව ගැන කතා කරනකොට කතා වෙන විභාග තුනක් තියෙනවා. JLPT එක්සෑම් එක, NAT එක්සෑම් එක සහ JFT එක්සෑම් එක කියලා. තව විභාග තියෙනවා. හැබැයි ජපානයේ පිළිගැනීම වැඩිපුරම ළමයි ලියන විභාග තුන තමයි මේ තුන. මේකෙන් මම ඉස්සෙල්ලාම මේ දෙක ගැන කතා කරන්නම්. JLPT එක්සෑම් එක සහ NAT එක්සෑම් එක ගැන කතා කරන්න යන්නේ. හරි. මේ බලන්න පුතාලා JFT සහ NAT කියලා කියන්නේ විභාග දෙකක නම් දෙකක්. මේ දෙක ආයතන දෙකකින්. මේ තුනම ආයතන තුනකින්. ලංකාවේ ආයතන තුනකින් කරන විභාග තුනක් මේක. එතකොට JLPT එක්සෑම් එක තියෙන්නේ අවුරුද්දකට දෙපාරයි. ජූලි මාසයේ දෙසැම්බර් මාසයේ තමයි තියෙන්නේ. 7 වෙනි මාසයේ 12 වෙනි මාසයේ විතරයි තියෙන්නේ. හැබැයි NAT එක්සෑම් එක හැම මාසෙකම තියෙනවා. NAT එක්සෑම් එක. ඊළඟට මේ එක්සෑම් දෙකම ෆිසිකලි ඔයාට ගිහිල්ලා ලියන්න තියෙන්නේ. පේපර්ස් අතට ලැබෙන විභාගයක් තමයි මේ NAT සහ JLPT කියන එක්සෑම් එක. NAT එක්සෑම් එක දැන් ඔන්ලයින් ලියන්න chance එකක් තියෙනවා. විභාග කරන මධ්‍යස්ථානයට ගිහිල්ලා ඔන්ලයින් ලියන්නත් පුළුවන්. හැබැයි ඉස්සර ඉඳන් පැවතුනේ මේ JLPT සහ NAT එක්සෑම් එක පේපර්ස් අතට ලැබෙන විභාගයක් විදිහට. මෙතනදී පේපර්ස් තුනක් ඔයාට ලැබෙනවා. පළවෙනි පේපර් එකෙන් ඔයාගේ වචන දැනුම බලනවා. මේ දෙකම සිලබස් එක වගේ. සිලබස් එක එකමයි. ඒ නිසා මේ ඉස්සලාම විනාඩි 20ක වචන දැනුම චෙක් කරන පේපර් එකක් ලැබෙනවා. ඊළඟට විනාඩි 40ක ව්‍යාකරණ දැනුම චෙක් කරන පේපර් එකක් ලැබෙනවා. ඊට පස්සේ විනාඩි 30ක චෝකයි ලිස්නින් පේපර් එකක් ඔයාට ලැබෙනවා මේ එක්සෑම් දෙකේදීම. ඊළඟ එක තමයි විභාග සමත් වෙන්න. මම මේ N5 මට්ටමට අදාළව තමයි විස්තර කරන්නේ. විභාග සමත් වෙන්න ලකුණු 180ෙන් 80ක් අවම ගන්න ඕනේ. JLPT උනත් NAT උනත් 180ෙන් තමයි ලකුණු දෙන්නේ. 180ෙන් අවම 80ක් ගන්න ඕනේ. මේ 80 සමහර කාලවලදී වෙනස් වෙනවා. 80ත් 90ත් අතර කියලා ඔළුවේ තියාගන්නකෝ. එතකොට 85 90 අතර එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඊළඟට ගාස්තුව විභාග සඳහා ගාස්තුව NAT උනත් JLPT උනත් රුපියල් 7000ක් වෙනවා. ඒතර මේවා ගෙවන්නේ අපිට නෙමෙයි. මේ විභාග කරන ආයතන වලට තමයි ඔයාලා ගෙවන්නේ. ගෙවලා විභාග ලියන්න ඕන. ඊළඟට JLPT සහ NAT කියන එක්සෑම් ලෙවල් කරලා තියෙනවා. ලෙවල් 5කට වෙන් කරලා තියෙනවා. ඒ තමයි N5, N4, N3, N2, N1 කියලා. මේකේ බේසික්ම තමයි යටින් පටන් ගන්නෙ. 5 එකෙන් තමයි බේසික්ම ලෙවල් එක පටන් ගන්න. ඒ කියන්නේ
අකුරු ටික නේද හෝඩි තුනක් තියෙනවනේ හිරංගන කතකන කංජි රූපාක්ෂර කියලා තියෙනවා. එතකොට චූටි චූටි වචන පොඩි පොඩි ග්‍රැමර් ඉගෙන ගන්න බේසික් ලෙවල් එකේ. N5 ලෙවල් එකේ අද පටන් ගන්න කෝස් එකේ තමයි ඒ දේවල් උගන්වන්නේ. ජපාන් භාෂාව ගැන මොනවත්ම දන්නේ නැති මුලින්ම ජපාන් භාෂාව ඉගෙන ගන්න කෙනෙක් කරන්න ඕනේ මට්ටම තමයි මේ N5 කියලා කියන්නේ. ඊළඟට මේක ඉගෙන ගත්තට පස්සේ තමයි 4 level එකට යන්න පුළුවන්. හේතුව තමයි 5 එකේ උගන්වන අකුරු ටික, වචන ටික, ව්‍යාකරණ ටික 4 එකේ නැවත උගන්වන්නේ නැහැ. 5 එක ඉවර කරපු තැන ඉඳන් තමයි 4 එකේ උගන්වන්න පටන් ගන්නෙ. දැන් ළමයි අහනවා සෙන්සි මම N4 ලියන්න ඕනේ මට 5 එක ලියන්න නැතුව 5 එක කරන්න නැතුව කෙලින්ම 4 කරන්න බැයිද කියලා. බැහැ. මේ කරන්න විභාගෙ ලියන්න පුළුවන්. හැබැයි ඉගෙන ගන්න ඕනේ. ඉස්සල්ලාම 5 එකේ තියෙන සිලබස් එක ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ 4 එකේ සිලබස් එක ඉගෙනගෙන 4 එක ලියන්න පුළුවන්. හැබැයි ඉගෙන ගන්නේ නැතිව කෙලින්ම 4 එක ලියන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉස්සල්ලාම 5 එක හැමෝම ජපානයට යන අදහසක් හරි තියෙනවා නම් ඒ හැමෝම N5 එක ඉගෙනගෙන පාස් වෙන්න ඕනේ. N5 එක ඉගෙනගෙන N4 එකත් ඉගෙන ගත්තට පස්සේ ඔයා SSW එකෙන් යනවා නම් JLPT විභාගයේ N4 ලියන්න ඕනේ. NET එක වැලිඩ් නැහැ. SSW එකට JLPT විභාගයේ N4 මට්ටම සමත් වෙන්න ඕනේ නැත්නම් JFT exam එක සමත් වෙන්න ඕනේ SSW යනවා නම්. හැබැයි ඔයා ස්ටුඩන්ට් වීසා හරි ට්‍රේනින් වීසා හරි යනවා නම් JLPT උනත් කමක් නැහැ NET උනත් කමක් නැහැ මේ දෙකෙන් එකක N5 මට්ටම සමත් වුණා නම් ඇති. 4 එකක් කරගන්න පුළුවන් නම් වටිනවා ඔයාලට. මොකද ජපානයේ ජීවත් වෙන්න යන්නේ ඔයගොල්ලෝ. එතකොට භාෂා දැනුම ගොඩක් තියෙනකොට ඔයාලට ලැබෙන chance එක ගොඩාක් වැඩි. 5 නෙමෙයි 3 කරගන්න පුළුවන් නම් තවත් හොඳයි. හැබැයි අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ 5 එක ස්ටුඩන්ට් සහ ට්‍රේනින් වීසා යනවා නම් ලංකාවෙන් යන්න කලින්. ඊළඟට JFT ගැන කතා කරොත් මේක 2019 ලංකාවට හඳුන්වලා දුන්න විභාගයක්. මේක හඳුන්වලා දුන්නෙම SSW වීසා එකටම තමයි. ඒ නිසා මේ JFT කියන එක්සෑම් එක වැලිඩ් වෙන්නේ SSW වීසා එකට විතරයි. ට්‍රේනින් වීසා ස්ටුඩන්ට් වීසා වලට වැලිඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ JFT එක්සෑම් එක පුතාලා හැම මාසෙම තියෙනවා. මාස දෙකෙන් දෙකට සයිට් එක ඕපන් වෙනවා. ඇප්ලයි කරන්න පුළුවන්. හැම මාසෙම දවස් 8ක් 10ක් විතර වගේ එක්සෑම් තියෙනවා. ඔයා ජපාන් භාෂාවේ N5 මට්ටමත් ඉගෙනගෙන N4 මට්ටමත් ඉගෙනගෙන සිලබස් එක කම්ප්ලීට් කරාට පස්සේ මේවා සිලබස් එකයි. හැබැයි JFT එක්සෑම් එකේ පොඩි වෙනස්කම් තියෙනවා. ඔයාලට උගන්වන්න පොත් තුනක් තියෙනවා ඉරදොරි කියලා. එතකොට ඒ පොත් තුනක් කරලා යනවා නම් එක්සෑම් එකට මේ උගන්වන සිලබස් එකට මේ දෙකේ උගන්වන සිලබස් එකට අමතරව ඒ ඉරදොරි පොත් තුනත් අභ්‍යාස කරලා යනවා නම් ඒක ඔයාලට එක්සෑම් එක එකපාරම ගොඩ දා ගන්න පාස් වෙන එක ටිකක් පහසු වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් සිලබස් එකයි. හැබැයි මේකේ පොඩි වෙනස්කම් තියෙනවා. දැන් අපි JFT ක්ලාස් එකක් පටන් ගන්නවා සෙනසුරාදා දවසේදී හෙට දවසේදී එතනදී අපි මේ සිලබස් එක ග්‍රැමර් ටික කන්ජි ටික JFT වලටත් අදාළ වෙන විදිහට ඉගැන්වීම් කටයුතු කරනවා. ඉරදොරිත් කම්ප්ලීට් කරගෙන යන ගමන්ම ඒක ලියන්න 5 මට්ටමත් ඉගෙනගෙන 4 එකත් ඉගෙන ගන්න ඕනේ. ඒ දෙකම ඉගෙන ගත්තට තමයි පස්සේ තමයි JFT එක්සෑම් එක ලියන්න පුළුවන් මට්ටමට ඔයා එන්නේ. ඊළඟට මේ දෙකම මං කියවනේ ෆිසිකලි පේපර්ස් 4 ලැබෙන විභාග කියලා. හැබැයි JFT එක්සෑම් එක එහෙම නෙමෙයි. ඔයාලට කම්පියුටර් බේස් ටෙස්ට් එකක් තියෙන්නේ, CBT ටෙස්ට් එකක් තියෙන්නේ. එතකොට ඔයාලට තියෙන්නේ උත්තර ක්ලික් කරන්න. ස්ක්‍රීන් එකක් ඉස්සරහා ඉඳගෙන උත්තර ක්ලික් කරන්න තියෙන්නේ. එතනදී මේ එක එක්සෑම් එකකදීවත් ඔයාලට මොනවත් ලියන්න නැහැ පුතාලා. ඔයාලට MCQ papers තමයි හම්බ වෙන්නේ. උත්තර මාක් කරන්න. උත්තරක් දෙනවා. උත්තර තෝරන්න විතරයි තියෙන්නේ. කියන්නේ හරිම ලේසි. මේක අමාරු නැහැ. හැබැයි ලේසි වෙන්න නම් ඔයාලා හරියට ඉගෙන ගන්න ඕනේ. හරි තැනකින් පිළිවෙලට ඔයාලා අවබෝධයෙන් ඉගෙන ගන්න ඕනේ භාෂාව. එතකොට මේ කොයි එක්සෑම් එකත් අමාරු නැත්තව ඔයාලට ලස්සනට කරගෙන යන්න පුළුවන්. මං කිව්වා CBT ටෙස්ට් එකක් තියෙන්නේ කියලා කම්පියුටර් බේස් එක්සෑම් එකක්. එතකොට මේ එක්සෑම් එකට මෙතනදී තනි පේපර් එකක් ඔයාලට හම්බ වෙන්නේ. ඒක කොටස් 4කට වෙන් කළා තියෙනවා. හැබැයි එක පේපර් එකක් විදිහට හම්බ වෙන්නේ. සම්පූර්ණ පේපර් එකටම පැයක කාලයක් විනාඩි 60ක කාලයක් හම්බ වෙනවා. මේ විනාඩි 60ක කාලය ඇතුළත තුල සාමාන්‍යයෙන් ප්‍රශ්න 48කට විතර වගේ ඔයාට උත්තර ලියන්න හම්බ වෙනවා. ලකුණු ලැබෙන්නේ JFT එක්සෑම් එකේ ලකුණු මට්ටම බලන්නේ 200ක් තියෙන්න ඕනේ පාස් වෙන්න නම්. 250න් 200ක් අවම. 200 හෝ 200ට වැඩි වෙන්න. දැන් අපේ දරුවෝ ඉන්නවා 250න් 250ම ගත්ත දරුවෝත් ඉන්නවා. 200 ගන්න දරුවෝත් ඉන්නවා. ඒ අතර
එතකොට 250න් 200 හෝ ඊට වැඩිපුර ගන්න පුළුවන්. ඔයාට පාස් වෙන්න නම් 200 ගත්තත් විභාගේ පාස් ගැටලුවක් නැහැ. මේ එක්සෑම් එකේදී රිසල්ට් එක ඔයාට එවලෙම බලා ගන්න පුළුවන්. ලකුණු කීයද ඔයා පාස්ද ෆේල්ද කියන එක එවලෙම බලා ගන්න පුළුවන්. හැබැයි මේ දෙකේ එවලෙම බලන්න බෑ. මේ JLPT බලන්න මාස එකමාරක් දෙකක් වගේ යනවා. NET එක්සෑම් එකේ රිසල්ට් එන්න සාමාන්‍යයෙන් දවස් 10ක් 12ක් විතර වගේ ගියාට පස්සේ තමයි රිසල්ට්ස් බලා ගන්න වෙන්නේ. එක්සෑම් ෆී එක JFT ඉස්සලා නම් තිබ්බේ 7000කට වගේ අඩු ගානකට. හැබැයි දැන් වැඩි කරලා තියෙනවා 12000ක් වෙනවා. JFT එක්සෑම් එකේ එක්සෑම් ෆී එක මේකත් ඔයාලා ගෙවන්නේ මේ JFT එක්සෑම් එක කරන ආයතනයට ගෙවන්නේ. හරි. එහෙනම් මම කිව්වා JFT පාස් වෙන නම් 5 එක 4 එක දෙකම ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන තමයි JFT එක්සෑම් එක ලියලා SSW visa එකෙන් ඔයාට යන්න ලැබෙන්නේ කියලා මම හිතනවා. ඔයාලගේ ගොඩාක් ගැටලු වලට උත්තර ලැබෙන්න ඇති කියලා. මීට අමතරව ඔයාට මොනවා හරි දැනගන්න තියෙනවා නම් එක්සෑම් සම්බන්ධව හරි නැත්නම් විස සම්බන්ධව ඔයාට මට පුළුවන් WhatsApp message එකක් දාලා තියන්න. එතකොට මම ක්ලාස් එකෙන් පස්සේ ඔයාලට reply කරනවා. හරි. එහෙනම් දැන් ඉඳන් අපි පටන් ගන්නවා ජපාන් භාෂාව ඉගෙන ගන්න. මම ඔයාලට කිව්වා අද දවසේ ඉඳන්ම ක්ලාස් එක පටන් ගන්නවා උගන්වන්න පටන් ගන්නවා කියලා. ඒ අද දවසේදී අපි විශේෂ කොටසක් කරන්න යන්නේ නේ ජපානය ගැන කතා කරනකොට වැදගත්ම වෙන කොටසක් තමයි ඉස්සෙල්ලාම අපි පටන් ගන්න යන්නේ. ඔක්කොටම කලින් අපි බලන්න අපි ඉගෙන ගන්න යන්නේ ජපාන් භාෂාවනේ. ජපානයට මොකක්ද කියන්නේ? ජපානයට ජපාන් භාෂාවෙන් මොකක්ද කියන්නේ? ජපානයට නිහොන් කියලාත් කියනවා, නිප්පොන් කියලාත් කියනවානේ. එතකොට ජපාන් භාෂාවට මොකක් කියලා කියනවා ඇතද? අපි දැන් මේ ඉස්සලාම වචන එකක් දෙකක් ඉගෙන ගන්න යන්නේ. ජපාන් භාෂාවට මොකක් කියලා කියනවා ඇතද? පුතාලා භාෂාවට කියනවා අපි ගෝ කියලා. එතකොට ජපාන් භාෂාව කියන වචනේ දැන් අපිට හදා ගන්න පුළුවන්. ජපානය කියන්නේ නිහොන්. ජපානය නිහොන්. ජපාන් භාෂාවට කියනවා ගෝ කියලා. එතකොට භාෂාවට කියනවා ගෝ කියලා. ජපාන් භාෂාවට කියනවා නිහොන් ගෝ කියලා. මේ බලන්න ජපානය නිහොන්. ජපානය නිහොන්. භාෂාවට කියනවා ගෝ කියලා. ජපාන් භාෂාවට කියනවා එතකොට නිහොන්ගෝ කියලා. එහෙනම් අපි දැන් ඉඳන් නිහොන්ගෝ ඉගෙන ගන්න පටන් ගමු. ජපානය ගැන කතා කරද්දී, ජපාන් භාෂාව ගැන කතා කරද්දී, ජපාන් භාෂාවේ තියෙන වැදගත්ම කොටසක් තමයි පුතාලා ආචාර විධි කියලා කියන්නේ. ආචාර ධර්ම කියලා කියන්නේ. ජපාන් ජාතිකයෝ ගැන කතා කරද්දී ජපානය ගැන කතා කරද්දී ඔයාලා දන්නවා ජපානය කියලා කියන්නේ බොහොම ආචාරශීලී මිනිස්සු ජීවත් වෙන රටක්. බොහොම ආචාරශීලී භාෂාවක් නේද? ඒ නිසා අතිශය වැදගත් කොටසක්. ඔයා ජපානයට යන්නේ ජපාන් ජීවත් වෙන්නනේ. ජපාන් ඉගෙන ගන්න ගොඩක් දරුවෝ ජපානයට යන්නේ. ඒතර ජපානයේදී එදිනෙදා ජීවත් වෙද්දී ඔයා රැකියාවට ගියත්, ඔයා ට්‍රේන් එකේ යන්න ගියත්, ඔයාට පාරේදී කවුරු හරි මොන ගැහුණාත්, ඔයා සුපර් මාකට් එකට ගියත්, ඔයා අසනීප වෙලා රෝහලට ගියත්, ජපානයේ කොහෙට ගියත් ඔයාට අත්‍යවශ්‍යම කොටසක් තමයි ආචාර විධි කියලා කියන්නේ. විභාගෙට විතරක් නෙමෙයි විභාගෙටත් අනිවාර්යෙන් වෙනවා මේවා. ලිස්නින් වලට අනිවාර්යයි වැදගත් කොටසක් තමයි අපි ඉස්සලාම් පටන් ගන්න යන්නේ. එහෙනම් අපි අයිසත්ස් නැත්තම් ආචාර විධි ගැන තමයි අද දවසේ කෝස් එකේ පළවෙනිම දවසේ ඉගෙන ගන්න යන්නේ. එතකොට මේ මම දැන් වචනේ මට කියවුණා නේද? ආචාර විධි වලට කියනවා අයිසත්ස් කියලා. මොනවද ආචාර විධි වලට කියන්නේ? ආපහු උච්චාරණය කරලා බලන්න. අපි අද දවසේ ඉගෙන ගන්න තුන්වෙනි වචනය අයිසත්ස්. අයිසත්ස්. මේ තියෙන්නේ අයිසත්ස් කියන එක හිරඟන අකුරු වලින් ලියලා අපි අදනේ කෝස් එක පටන් ගන්නේ. තාම ඔයාලා අකුරු දන්නේ නැහැ. හැබැයි මම මේ බලන්න මැසේජ් එකක් ටයිප් කරන විදිහට ලියනවට අපි කියනවා රෝමජි වලින් ලියනවා කියලා. අපි අකුරු ඉගෙන ගන්න කලින් අපිට ලියන්න ක්‍රමයක් තියෙන්න ඕනේනේ. ඒ නිසා අන්න ඒ විදිහට ලියනවට අපි කියනවා රෝමජි වලින් ලියනවා කියලා. උච්චාරණය වෙන විදිහ ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා ලියනවට අපි කියනවා මෙන්න මේ විදිහට ලියනවට රෝමජි වලින් ලියනවා කියලා. එහෙනම් අපි අද දවසේ ඉගෙන ගත්ත තුන්වෙනි වචනය තමයි අයිසත්ස්. උච්චාරණය කරලා බලන්න අයිසත්ස්. අයිසත්ස් කියලා කියන්නේ ආචාර විධි ආචාර ධර්මවලට. අද දවසේ පාඩම කරන්න මම ඔයාලට ටියුට් එකක් දාලා තියෙනවා. මෙන්න මෙහෙම ටියුට් එකක් දාලා ඇති. මෙන්න මේ ටියුට් එක ඕනේ වෙනවා. ආචාර විධි සම්බන්ධ චූටි ටියුට් එකක් දාලා තියෙන්නේ. එතකොට මේ ටියුට් එක අද දවසේ නැති කෙනෙක්ට පුළුවන් CR පොතක් ළඟට ගන්න කියලා කිව්වා. CR පොතේ ලියා ගන්න.
ලියාගෙන ටියුට් එක print කරගත්තට පස්සේ ඔයාලට ටියුට් එකට ලස්සනට ගන්න පුළුවන්. ලස්සනට ටියුට් ටික තියාගන්න, පොත ලස්සනට නෝට් ලස්සනට ලියලා තියාගන්න නේද? ටියුට් මේක විතරක් නෙමෙයි. දැන් අද දවසේ මේ ඔයාලට හැමෝටම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට තමයි ක්ලාස් එක කරගෙන යන්නේ. ඒතර ඊළඟ සතියේදී ඔයාලා ක්ලාස් එකට රෙජිස්ටර් වෙනවා. රෙජිස්ටර් වෙද්දී ඔයාලට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට ස්ටුඩන්ට් නම්බර් එකක් ලැබෙනවා. රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් ෆී එකක් වෙනමයි කරන්නේ. කෝස් ෆී එක 18000ක් වෙනවා. එතකොට කෝස් ෆී එකෙන් එක වාරිකයක් 6000ක වාරිකයක් ගෙවුවට පස්සේ ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. රෙජිස්ටර් වුණාට පස්සේ ස්ටුඩන්ට් නම්බර් එකක් ලැබෙනවා. ඒ වගේම ඔයාට ඊළඟ මාසෙට අදාළ මේ මාසෙට අදාළ ටියුට් සෙට් එක ලැබෙනවා. ව්‍යාකරණ වලට, kanji වලට නේද? ඊට පස්සේ සතියේ ඕගොල්ලෝ පාඩම් කරන වචන ටික මම ඔයාලගේ ගෲප් එකට දානවා. මේ සතියේ මේ ටික පාඩම් කරන්න පුතාලා කියලා සතියෙන් සතිය ඔයාලව ගයිඩ් කරනවා වචන පාඩම් කරන විදිහට. ඉතින් ඔය විදිහට තමයි N5 කෝස් එක යන්නේ. එතකොට ටියුට් ටික ඉස්සරහට වාට ලැබෙනවා. ලැබෙනකන් අද දවසේදී හැමෝටම print කරගන්න පුළුවන් විදිහට චූටි ටියුට් එකක් දාලා තියෙනවා අයසත්ස වලට අදාළව. අන්න ඒ ටියුට් එක අතට ගන්න. නැති අය print කරේ නැති අය CR පොතේ අද දවසට ලියා ගන්න. හරි ඊළඟට අයසත්සු ගැන කතා කරද්දී ඔයාලා දැකලා ඇති පුතාලා ජපන් ජාතිකයෝ මෙන්න මෙහෙම කොන්දෙන් නැමිලා ආචාර කරනවා නේද අයසත්සු කියන ගමන් ආචාර කරනවා එතකොට මේ පිරිමි අය ආචාර කරද්දී අයසත්සු කරද්දී මේ වගේ අත් දෙක දෙපැත්තට අරගෙන කොන්දෙන් නැමිලා ඔළුවෙන් නෙමෙයි කොන්දෙන් නැමිලා තමයි ආචාර කරන්නේ ගැහැණු අය ආචාර කරනකොට අත් දෙක ලස්සනට ඉස්සරහට අරගෙන කොන්දෙන් නැමිලා ආචාර කරනවා මෙන්න මේ විදිහට හරි එහෙනම් ඒකත් දැනගෙන අපි ඔන්න දැන් පටන් ගන්න යන්නේ ජපානයේ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන අයසත්සු ටික ඉගෙන ගන්න. මේක විභාගෙට අනිවාර්යෙන් වෙනවා. ඒ වගේම ජපානයේ එදිනෙදා භාවිතයේදී එදිනෙදා ජීවත් වෙද්දිත් මේ අයසත්සු අතිශය වැදගත් වෙනවා. එදිනෙදා භාවිතා කරන අයසත්සු වලට අපි කියනවා මයිනිචි සුකව් අයසත්සු කියලා. මයිනිචි සුකව් අයසත්සු එදිනෙදා ජීවිතයේ භාවිතා කරන ආචාර විදි. හරි දැන් මේ ටියුට් එක කොහොමද පාවිච්චි කරන්න කියලා බලමු. මෙතන දීලා තියෙනවා පළවෙනි කොලම් එකේ දීලා තියෙනවා හිරංගන. ඒ කියන්නේ ජපන් අකුරෙන් ලියලා ඔයාලා තාම ජපන් අකුරු දන්නේ නැහැනේ. ඒ නිසා මේක උච්චාරණය කරන විදිහ මම මෙතන රෝමජි වලින් උච්චාරණය වෙන විදිහ ඉංග්‍රීසි අකුරු වලින් ලියලා තියෙනවා. කියන්නේ රෝමජි වලින් ලියනවා කියලා මම කියවනේ රෝමජි වලින් ලියලා තියෙනවා. ඔයාට පුළුවන් ටියුට් එකට පහළ මේ ටියුට් එකේ හිරංගන ජපන් අකුරු තියෙන තැනට පහළින් උච්චාරණය කරන විදිහ ඉංග්‍රීසි වලින් ලියා ගන්න රෝමජි වලින් ලියා ගන්න ඉස්සරහා කොලම් එකේ ඔයාට සිංහල තේරුම ලියා ගන්න පුළුවන්. එහෙනම් අපි එකින් එක කතා කරමු. අපි ඉස්සෙල්ලාම යනවා පළවෙනි අයසත්සු එකට. පළවෙනි අයසත්සු එක කියවන්න බලන්න මොකද්ද මම රෝමජි වලින් දීලා තියෙන්නේ. ඔහායෝ ගොසයිමස් කියලා තියෙන්නේ. මෙතන පුතාලා මේක උච්චාරණය කරන්නේ ඔහායෝ කියලා නෙමෙයි ඔහායෝ ගොසයිමස් කියලා උච්චාරණය කරන්න. එතකොට ඔයාට පොඩි වෙනසක් තේරෙන්නේ නැති මේ තියෙන විදිහට වඩා. මොකද්ද වෙනස? ඔහායෝ නෙමෙයි ඔහායෝ කියලා ඇදෙනවා. ඔහායෝ නෙමෙයි ඔහායෝ කියලා ඇදෙනවා. අන්න එහෙම ඇදෙන තැනක් තියනකොට රෝමජි ලියනකොට මේක දැනගන්න ඕනේ. දීර්ඝ වෙන තැනක් තියනකොට අපි ඒ දීර්ඝ වෙන අකුරට උඩින් චූටි ඉරක් අඳිනවා. දැන් මෙතන ඔහායෝ කියනකොට ඕ කියලානේ දෙන්නේ. ඕ අකුරට උඩින් ඒ ස්වර අකුරට උඩින් චූටි ඉරක් අඳිනවා. එතකොට අපි දන්නවා ඒක ඇදෙන තැනක් කියලා ඇදලා උච්චාරණය කරන්න ඕනේ තැනක් කියන එක. ඒ නිසා අකුරු ටික ඉගෙන ගන්නකම් රෝමජි වලින් ලියනකොට අන්න ඒකත් චුට්ටක් ඔළුවේ තියාගන්න. හරි. එහෙනම් පළවෙනි අයසත්සු එක තමයි ඔහායෝ ගොසයිමස්. ලියන්න එපා. ලියන්න කලින් උච්චාරණය කරලා බලන්න. ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස්. මොකද්ද තේරුම? ඔහායෝ ගොසයිමස් කියලා කියන්නේ සුබ උදෑසනක් වේවා. උදේට කවුරු හරි අපිට මුණ ගැහුණාම උදේට කවුරු හරි අපිට මුණ ගැහුණාම අපි සිංහල භාෂාවෙන් පාවිච්චි කරනවා සුබ උදෑසනක් වේවා නේද? ඉංග්‍රීසි වලින් නම් good morning කියලා කියනවා. අන්න ඒ වගේ ජපානයේදී ඔයාට උදේ කවුරු හරි මුණ ගැහුණොත් එයාට අයසත්සු කරන්න පුළුවන්. එයාට සුබ පතන්න පුළුවන්. ඔහායෝ ගොසයිමස් සුබ උදෑසනක් වේවා කියලා අයසත්සු කරන්න පුළුවන්. එහෙනම් ඔහායෝ ගොසයිමස් වල තේරුම තමයි පුතාලා සුබ උදෑසනක් වේවා කියන එක. එහෙනම් පළවෙනි අයසත්සු එක ලියා ගන්න.
උච්චාරණය කරන විදිහ මෙන්න මේ විදිහට අකුරු වලට පහලින් ලියා ගන්න ඉස්සරහා සිංහල තේරුම ලියා ගන්න. ලියනකොටත් කියව ලියන්න උච්චාරණය කරන ගමන් ලියන්න. එතකොට අපිට මෙහෙම මතක තියාගන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක ලියන්න ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස් කියලා කියන්නේ සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක් වේවා. දෙවෙනි එක බලමු. දෙවෙනි එක කොන්නිචිවා. උච්චාරණය කරලා බලන්න. කොන්නිචිවා. 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 කොන්නිචිවා කියලා කියන්නේ සුබ දවසක්, සුබ දහවලක් කියන එක. අපේ විදිහට කිව්වොත් සිංහල විදිහට කිව්වොත් ආයුබෝවන් කියන තේරුම. එහෙනම් මොකද්ද වචනය බලන්න කියවලා කොන්නිචිවා. කොන්නිචිවා. කොනිචිවා. කොනිචිවා කියලා කියන්නේ සුබ දවසක්, සුබ දහවලක් කියන එක. එහෙනම් අපි දෙවෙනි අයසත් එකත් ලියා ගමු. කොන්නිචිවා. සුබ දවසක්, සුබ දහවලක්. තුන්වෙනි එක කොන්බන්වා. උච්චාරණය කරන්න බලන්න. කොන්බන්වා. 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 ඉනසන් කොන්බන්වා. හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. කොන්බන්වා කියලා කියන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා. මේක අපිට හවස කවුරු හරි හම්බුනහම අයිසත්සු කරද්දී පාවිච්චි කරන්න පුළුවන්. කොන්බන්වා. එහෙනම් ඊළඟ එක ලියා ගමු. කොන්බන්වා. කොම්බන්වා කියලා කියන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා. හතරවෙනි එක ඔයාසමි නසයි. ඔයාසමි නසයි. උච්චාරණය කරලා බලන්න පුතාලා. ඔයාසමි නසයි. වචන උච්චාරණය කරමු. එතකොට ඔයාලට මතක තියෙනවා මෙහෙම්මම. ඔයාසමි නසයි. ඔයාසමි නසයි. මොකද්ද ඔයාසමි නසයි කියලා කියන්නේ? සුබ රාත්‍රියක් වේවා කියන එක. රාත්‍රියේදී කාට හරි සුබ පතනකොට අපිට පුළුවන් ඔයාසමි නසයි කියලා සුබ පතන්න. මේකේ ඇත්තම ගැඹුරු අර්ථය සුබ රාත්‍රියක් කියන එකට වඩා ඔබ දැන් විවේක ගත යුතුයි කියන අදහස තමයි ඔයාසමි නසයි වල ගැඹුරු අර්ථය. ඒ කියන්නේ ජපානයේ ළමයි කට්ටිය වැඩ කරනකොට වෙන වැඩ නැහැ. වැඩ නම් වැඩනේ. වෙන වැඩ කර ඉන්නේ නැහැ. ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. දවස පුරාම මේගොල්ලෝ මහන්සි වෙලා වැඩ කරාට පස්සේ අපිට එයාට කියන්න පුළුවන් රාත්‍රියේදී ඔයා දැන් විවේක ගත යුතුයි. ඔබ දැන් විවේක ගත යුතුයි කියලා. එතකොට මේ ඔයාසමි නසයි වල ඇත්තම ගැඹුරු අර්ථය තමයි ඔබ දැන් විවේක ගන්න. ඔබ දැන් විවේක ගත යුතුයි කියන අදහස. හැබැයි අපි ඒක කෙටියෙන් මතක තියාගමු. සුබ රාත්‍රියක් වේවා. එහෙනම් තේරුම ලියන්න. සුබ රාත්‍රියක් වේවා. ඔයාසමි නසයි කියලා කියන්නේ සුබ රාත්‍රියක් වේවා. හරි. අපි ඊළඟ එකට යමු. ඊළඟ වචනය තමයි අයිසත්සු එක සයෝනාරා. මෙතනත් ඇදෙන තැනක් තියෙනවා. හොයන්න බලන්න. සයෝනාරා. සයෝනාරා. සයෝ කියලා ඇදෙනවා පුතාලා. යෝ කියලා ඇදෙද්දි කොතනද ඇදෙන්නේ? ඕ කියලා ඇදෙන්නේ නේ. එහෙනම් ඇදෙන්නේ ඕ අකුරට උඩින්. අපි ඉරක් අඳින්න ඕනේ. සයෝනාරා කියලා කියද්දි සයෝ කියලා ඇදෙනවා. එතකොට ඕ කියලා ඇදෙන්නේ ඕ අකුරට උඩින් චූටි ඉරක් ලියනවා. සයෝනරා කියලා කියන්නේ goodbye කියන අදහස. වකාරෙරු තොකි සුකයිමස් නේ. වෙන් වෙලා යනකොට පාවිච්චි කරන අයසත්ස් එකක් තමයි සයෝනරා කියලා කියන්නේ. ඉස්සලම උච්චාරණය කරන්නකෝ. සයෝනරා. මේක නම් ඔයාලට ඇහිලා ඇති. සයෝනරා. 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 නේ සයෝනරා කියලා කියන්නේ goodbye කියන අදහස. එහෙනම් ලියා ගමු. සයෝනරා. සයනරා කියලා කියන්නේ goodbye කියන අදහස. මේක අපි වෙන් වෙලා යනකොට පාවිච්චි කරනවා. දැන් අපි බලමු මේ කියපු ටික වලට මතකද කියලා.
කියුට් එකවත් බෝඩ් එකවත් බලන්න නැතුව උත්තර දෙන්න බලන්න මම කියන අයිසත්තු වල සිංහල තේරුම ඔයාලට මතකද කියලා. ඔහයෝ ගොසයිමස්. මොකද්ද තේරුම? ඔහයෝ ගොසයිමස්. සුබ උදෑසනක් වේවානේ. හරි. අපි දෙවෙනි එකට යමු. කොනිචිවා. කොනිචිවා. මොකක්ද අදහස? කොනිචිවා. කොනිචිවා. සුබ දවසක්. සුබ දහවලක්. දැන් අද දවසේ පළවෙනි දවස නිසා මයික් මියුට් කරලා තියන්න කියලා කිව්වේ. හැබැයි අපිට ඊළඟ දවසේ ඉඳන් මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. එහෙම කිව්වේ අද දවසේදී විවිධ අය ක්ලාස් එකට ජොයින් වෙනවා. ඒ කියන්නේ ළමයි එනවා යනවා ක්ලාස් එකට. එතකොට ඇහෙන්නේ නැතිව යනවා ඔයාලට මම කියන දේ. ඒ නිසා අද දවසට විතරක් මයික් මියුට් කරලා තියාගන්න කිව්වා. හැබැයි අපි ක්ලාස් එක පටන් ගත්තට පස්සේ මයික් ඔන් කරලා ළමයි එක්ක අපි කතා කරන ගමන් තමයි ක්ලාස් එක යන්නේ. ෆිසිකල් ක්ලාස් එකක් වගේම අපි දරුවොත් එක්ක කතා කරන ගමන් ප්‍රශ්න ටික කතා කරගෙන තේරුණාද කියලා අහලා තමයි ක්ලාස් එක යන්නේ. හරි. එහෙනම් ඔන්න තුන්වෙනි එකට යනවා කොම්බන්වා. මොකද්ද කොම්බන්වා කියලා කියන්නේ? කොම්බන්වා සුබ සන්ධ්‍යාවක් වේවා කියන එකනේ. සුබ සන්ධ්‍යාවක් වේවා කියන එක. ඊළඟට අපි කතා කරා ඔයසුමිනාසයි. මොකද්ද තේරුම? ඔයසුමිනාසයි. ඔයසුමිනාසයි කියලා කියන්නේ සුබ රාත්‍රියක් වේවා කියන අයසත්තු එක. ඊළඟ එක මතකද බලමු සයොනරා. සයොනරා කියලා කියන්නේ මොකද්ද? සයොනරා කියලා කියන්නේ good bye නේ. good bye කියන අදහස අපි සයොනරා කියලා කියනවා. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. නැවතත් අයසත්තු ටිකක් අපිට හම්බ වෙනවා. ඊළඟට හම්බ වෙන එක තමයි බලන්න කියවන්න. මතාෂ්තා. මොකද්ද වචනය? මතාෂ්තා. මතාෂ්තා කියලා කියන්නේ පුතාලා නැවත හෙට කියන එක. මතා කියන්නේ නැවත. අෂ්තා කියන්නේ හෙට. නැවත හෙට. මොකද්ද එහෙනම් මේ කියන්නේ? නැවත හෙට හම්බ වෙමු කියලා. මේක වකරිරුතොකි සකව. වෙන වෙලා යනකොට පාවිච්චි කරනවා මතාෂ්තා කියන එකත්. නේ නැවත හෙට හම්බ වෙනවා නම් ඒ පුද්ගලයා ඔයාට පුළුවන් මතාෂ්තා කියලා කියන්නනේ. නැවත හෙට කියන අදහස. ඊළඟට පුතාලා මේ ඉංග්‍රීසි වලින් අපි තා ලියනකොට THA ලියනවානේ. හැබැයි ජපන් වලින් තා ලියනකොට H ලියන්නේ TA විතරයි ලියන්නේ. ඉංග්‍රීසි වලින් තා ලියනකොට THA නේ. හැබැයි ජපන් වලින් උච්චාරණය කරද්දී රෝමාසි වල තා ලියනකොට TA. මේක ටා නෙමෙයි මේක තා කියලා උච්චාරණය කරන්නේ. ඒතර ඒකත් මතක තියාගන්න. මේක කොහොමද උච්චාරණය කරන්නේ? මටා නෙමෙයි මතා. මතා අෂ්තා. මතා අෂ්තා. නැවත හෙට. හරි ඊළඟ එක ලියාගමු එහෙනම් මතාෂ්තා. මතාෂ්තා. නැවත හෙට. නැවත හෙට හම්බ වෙමු කියලා කියන්නේ. හරි සගිනිකිමාස් ඊළඟ එකට යනවා. ඊළඟ වචනය කියොත්සුකේතේ කුදාසයි. උච්චාරණය කරන්න කියොත්සුකේතේ කුදාසයි. ඇදෙන තැන් මොකුත් නැහැ. කියොත්සුකේතේ කුදාසයි. කියොත්සුකේතේ කුදාසයි. කියොත්සුකේතේ කුදාසයි. මොෂ්ටෝ කියොත්සුකේතේ කුදාසයි. කරුණා කරලා පරිස්සම් වෙන්න. කරුණා කරලා පරිස්සමින් ඉන්න කියන අදහස. ආපහු උච්චාරණය කරන්න කියොත්සුකේතේ කුදාසයි. උච්චාරණය කළා බලන්න වචන. එතකොට අපිට සෑහෙන ප්‍රමාණයක් ක්ලාස් එකේදීම පාඩම් කරන්න පුළුවන්. කියොත්සුකේතේ කුදාසයි. කියොත්සුකේතේ කුදාසයි. කරුණා කරලා පරිස්සමෙන් ඉන්න කියන එක. එහෙනම් අපි ඒකත් ලියාගමු. හරි ඊළඟ එකට යමු. ඊළඟ අයසත් එක තමයි සුමිමසෙන් කියලා කියන්නේ. උච්චාරණය කරන්න සුමිමසෙන්. 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 සුමිමසෙන් කියලා කියන්නේ පුතාලා සමා වෙන්න කියන අදහස. සමා වෙන්න කියලා කියන්න ජපන් භාෂාවේ විවිධ ක්‍රම තියෙනවා. විවිධ කොටබ තියෙනවා. විවිධ වචන තියෙනවා. හැබැයි මේ සුමිමසෙන් කියන එක අපි පාවිච්චි කරනවා ගෞරවාන්විතව සමාව ඉල්ලද්දී. ජපන් භාෂාවේ පුතාලා අපි එදිනෙදා කතා කරනකොට අපිට සමීප අයත් එක්ක කතා කරනට කියන්නේ පවුලේ අය, සමීප යාළුවෝ වගේ එක කතා කරනකොට භාවිතා කරන වචන පොඩ්ඩක් වෙනස්.
භාවිත කතා කරන විදිහ පොඩ්ඩක් වෙනස්. ඒ වගේම අපි ලිඛිත භාෂාවේදී එහෙම නැත්නම් Tamanට වඩා වයසෙන්, තත්වයෙන්, අත්දැකීම් වලින් වැඩි කෙනෙක් කතා කරනකොට, වැඩි කෙනෙක්ට කතා කරනකොට එයාට ගෞරව කරලා තමයි ජපාන් භාෂාවේදී කතා කරන්නේ. එතකොට මේ අර ගෞරව කරලා සමාව ඉල්ලන වෙලාවට තව වචන තියෙනවා මීට වැඩිය ගෞරව කරලා සමාව ඉල්ලන්න තව කොතබ තියෙනවා. හැබැයි N5 මට්ටමට අදාළව ගෞරවාන්විතව සමාව ඉල්ලනකොට සමාව වෙන්න කියන භාවිතා කරන වචනයක් තමයි සුමිමසෙන් කියලා කියන්නේ. සුමිමසෙන් මොකක්ද එහෙනම් තේරුම? සමා වෙන්න කියන අදහස. හැබැයි මේ සුමිමසෙන් වලට සමා වෙන්න කියන තේරුම විතරක් නෙමෙයි. තව තේරුම් තියෙනවා. දෙවෙනි එක තමයි පුතාලා ස්තුතියි කියලා කියන්න සුමිමසෙන් කියන එක පාවිච්චි කරනවා. එහෙනම් තේරුම් දෙකයි. එකක් සමා වෙන්න, අනිත් එක ස්තුතියි. තවත් තියෙනවා තේරුමක්. ඒ තමයි අපි නම නොදන්න කෙනෙකුට අඬ ගහනකොටනේ යොබික කෙරුතොකි මොත්සකයිමස්. කාට හරි අඬ ගහනකොට අපි යාගේ නම දන්නේ නැත්නම් අපිට යාට කතා කරන්න ක්‍රමයක් තියෙන්න ඕනේ නේ. එතකොට සුමිමසෙන් කියලා යාට අඬ ගහන්න පුළුවන්. එහෙනම් අවස්ථා තුනක් තියෙනවා අපිට පාඩම් කරගන්න. මොනවද තේරුම් සුමිමසෙන් වල? අංක 1 තමයි සමා වෙන්න. අංක 2 ස්තුතියි. අංක 3 අඬ ගහනකොට පාවිච්චි කරනවා. නම නොදන්න කෙනෙකුට අඬ ගහනකොට පාවිච්චි කරනවා. දැන් අපි ලියාගමු සුමිමසෙන් ගැන. ලියන වචනය සුමිමසෙන්. පළවෙනි තේරුම තමයි සමා වෙන්න. දෙවෙනි තේරුම ස්තුතියි. තුන්වෙනි අවස්ථාව භාවිතා කරන නම නොදන්න කෙනෙකුට අඬ ගහනකොට. නම නොදන්න කෙනෙකුට අඬ ගහනකොට. ඊළඟ වචනයට අපි යමු. ඊළඟ අයිසත්ස් එක තමයි ගොමෙන්නසයි කියලා කියන්නේ. ගොමෙන්නසයි. ගොමෙන්නසයි කියලා කියන්නේ පුතාලා සමා වෙන්න කියන එකම තමයි. මම කිව්වා ජපාන් භාෂාවේ සමීපත අයත් එක්ක කතා කරනකොට උසස් අයත් එක්ක කතා කරනකොට පොඩි වෙනස්කම් තියෙනවා වචනවල කියලා. ගොමෙන්නසයි පාවිච්චි කරන්නේ වැඩිපුරම අපිට සමීප අයගෙන් සමාව ඉල්ලනකොට, සමීප යාළුවෝ, පවුලේ අයගෙන් සමාව ඉල්ලනකොට ගොමෙන් නැත්තම් ගොමෙන්නසයි කියලා අපිට සමාව ඉල්ලන්න පුළුවන්. එහෙනම් ගොමෙන්නසයි වල තේරුමත් සමා වෙන්න කියන තේරුමම තමයි. ගොමෙන්නසයි කියලා කියන්නේ සමා වෙන්න කියන එකම තමයි. හැබැයි ඒක පාවිච්චි කරන්නේ අපිට සමීප අයත් එක්ක. දැන් ඊළඟ වචනේ ලියාගමු ගොමෙන්නසයි. ගොමෙන්නසයි. ගොමෙන්නසයි කියලා කියන්නේ සමා වෙන්න කියන එකම තමයි. හැබැයි වරහන් ඇතුලේ ලියන්න පුතාලා තේරුම තියෙන තැන සමීපතමයන් සමග භාවිතා කරයි. සමීපතමයන් සමග භාවිතා කරයි. හරි ඊළඟ එක බලමු. ශිත්ස්රේෂිමස්. මොකද්ද වචනය? ශිත්ස්රේෂිමස්. ශිත්ස්රේෂිමස්. උච්චාරණය කරන්න. ශිත්ස්රේෂිමස්. ශිත්ස්රේෂිමස්. ශිත්ස්රේෂිමස් කියලා කියන එක අපි පාවිච්චි කරනවා පුතාලා පිරිසක් වැඩ කර ඉන්න තැනකට ඇතුළු වෙනකොට. අපි හිතමු ක්ලාස් රූම් එක කියලා සෙන්සර් ක්ලාස් එක පටන් ගන්න තියෙදි ඔයා පරක්කු වෙලා එනවනේ. එතකොට excuse me කියන අදහසින් අපි පාවිච්චි කරනවා ශිත්ස්රේෂිමස්. මේ ශිත්ස්රේෂිමස් කියන එක විවිධ අර්ථ වලින් පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. හැබැයි N5 මට්ටමට අදාළව අපි මතක තියාගන්න ඕනේ තේරුම තමයි excuse me කියන අදහස. නැත්තම් පිරිසක් වැඩ කරන තැනකට ඇතුල් වෙනකොට ශිත්ස්රේෂිමස් කියලා ඇතුල් වෙන්න ඕනේ. එහෙනම් අපි ඒක ලියාගමු. ශිත්ස්රේෂිමස්. ශිත්ස්රේෂිමස්. භාවිතා කරන අවස්ථාව තමයි පිරිසක් වැඩ කර ඉන්න තැනකට ඇතුල් වීමේදී. පිරිසක් වැඩ කර ඉන්න තැනකට ඇතුල් වීමේදී. අපි දැන් නැවත මේ ටික මතකද බලමු. පළවෙනි එක මත ආශ්තා. මොකද්ද තේරුම? මත ආශ්තා. මත ආශ්තා කියලා කියන්නේ නැවත හෙට. නැවත හෙට.次気をつけてください. 気をつけてください. මොකද්ද තේරුම?
කරුණා කරලා ප්‍රවේශමෙන් ඉන්න.次すみませんすみません තමා වෙන්න නේ. ඊළඟට ගොමෙන් නසයි ගොමෙන් නසයි ගොමෙන් නසයි කියලා කියන්නේ තමා වෙන්න කියන එකම තමයි.次失礼します失礼します මොකටද පාවිච්චි කරන්නේ? පිරිසක් වැඩ කර ඉන්න තැනකට ඇතුල් වෙද්දි තමයි失礼しますකියන අයිසත්තු එක පාවිච්චි කරන්නේ. තව කීපයක් තියෙනවා අපිට අද දවසේදී ඉගෙන ගන්න. අපි බලමු මොනවද කියන එක. ඊළඟට අපිට හම්බ වෙනවා මෙන්න මේක. අරිගතෝ ගොසයිමස්. අරිගතෝ ගොසයිමස්. මේකෙත් ඇදෙන තැනක් වෙනවා. මේ බලන්න. අරිගතෝ කියලා ඇදෙනවා. ඕ කියලා ඇදෙන නිසා ඇදෙන තැනට උඩින් චූටි ඉරක් ලිව්වා. අරිගතෝ අරිගතෝ ගොසයිමස්. උච්චාරණය කරලා බලන්න. අරිගතෝ ගොසයිමස්. අරිගතෝ ගොසයිමස්. අරිගතෝ ගොසයිමස් කියලා කියන්නේ ස්තුතියි කියන අදහස. ස්තුති කරන වෙලාවට ඔරේයොයි උතෝකිනේ ස්තුතියක් කරන වෙලාවට පාවිච්චි කරනවා අරිගතෝ ගොසයිමස් කියන එක. නා අපි ලියාගමු අරිගතෝ ගොසයිමස්. අරිගතෝ ගොසයිමස් කියලා කියන්නේ ස්තුතියි කියන අදහස. ඊළඟ එක පුතාලා ඉතදකිමස්. ඉතදකිමස්. මොකක්ද ඉතදකිමස් කියලා කියන්නේ? ඉස්සලාම උච්චාරණය කරන්නකෝ. ඉතදකිමස්. ඉතදකිමස්. ඉතදකිමස් කියන එක පාවිච්චි කරනවා පුතාලා ජපානයේදී කෑමක් බීමක් කන්න කලින් කෑමට හෝ බීමට ස්තුති කරන්න අපි ඉතදකිමස් කියන අයසත් එක පාවිච්චි කරනවා. ඔය වැඩේ අපි කරා චූටි කාලේනේ. එතකොට අපි දහම් පාසල් යනකොට ඊට පස්සේ නර්සරි එකේදී වගේ කෑම කන්න කලින් අපි කෑම එකට වඳිනවනේ වැඳලා ස්තුති කරනවා. අන්න ඒක පුතාලා ජපානයේ පොඩි අය විතරක් නෙමෙයි හැමෝම කෑමක් බීමක් කන්න කලින් ඒකට වැඳලා අත් දෙක එකතු කරලා වැඳලා ඉතදකිමාස් කියලා ස්තුති කරලා තමයි කන්න පටන් ගන්නෙ. එතකොට ඒක තමයි මේ ඉතදකිමාස් කියලා කියන්නේ. එහෙනම් මොකක්ද ඉතදකිමාස් භාවිතා කරන අවස්ථාව? මේක ස්තුති කරන්න භාවිතා කරන්නේ කෑමකට හෝ බීමකට පෙර කරන ආචාරය තමයි ඉතදකිමාස් කියලා කියන්නේ. මේවා අහනවා පුතාලා අනිවාර්යෙන්ම අහනවා එක්සෑම් එකේ. ඒ නිසා විශේෂ කොටස් අනිවාර්යෙන් පාඩම් කරන්න භාවිතා වෙන අවස්ථාවත් එක්ක. අපි ලියා ගමු ඊළඟ එක ඉතදකිමාස්. ඉතදකිමාස්. ඉතදකිමාස් කියන එක පාවිච්චි කරනවා කෑමකට හෝ බීමකට පෙර ස්තුති කිරීම. කෑමකට හෝ බීමකට පෙර සිදු කරන ආචාරය. ඊළඟ එක තමයි ගොචිසෝ සමාදේෂ්ඨ. එතනත් ඇදෙනවා ගොචිසෝ කියලා ඇදෙනවා. ඒ නිසා ඕ වපරට උඩින් ඉරක් දාමු. ගොචිසෝ සමාදේෂ්ඨ. උච්චාරණය කරන්න ගොචිසෝ සමාදේෂ්ඨ. ගොචිසෝ සමාදේෂ්ඨ. ගොචිසෝ සමාදේෂ්ඨ කියලා කියන්නේ පුතාලා මේකත් කෑම බීම වලට ස්තුති කිරීමක්. හැබැයි මේක පාවිච්චි කරන්නේ කෑමෙන් බීමෙන් පස්සේ. කෑමෙන් බීමෙන් පස්සේ හිස් පිඟානටත් ඒගොල්ලෝ වැඳලා අයිසත්තු කරනවා. ඒ අයිසත්තු කරද්දී භාවිතා කරන කොටබයික තමයි ගොචිසෝ සමාදේෂ්ඨ කියලා කියන්නේ. දැන් මොකක්ද භාවිතා කරන අවස්ථාව? කෑමෙන් හෝ බීමෙන් පසු කරන ආචාරය තමයි ගොචිසෝ සමාදේෂ්ඨ කියලා කියන්නේ. වචනේ උච්චාරණය කරලා බලන්න. ගොචිසෝ සමාදේෂ්ඨ. ගොචිසෝ සමාදේෂ්ඨ. පළවෙනි එක ඉතදකිමස්. එක කන්න බොන්න කලින්. දෙවෙනි එක ගොචිසෝ සමාදේෂ්ඨ. හරි අපි ලියාගමු ගොචිසෝ සමාදේෂ්ඨ. ඊළඟ එක තමයි ඉෂ්ෂොකෙම්මේ ගම්බත්තේ කුදාසයි. උච්චාරණය කරන්න ඉෂ්ෂොකෙම්මේ ගම්බත්තේ කුදාසයි. ඉෂ්ෂොකෙම්මේ ගම්බත්තේ කුදාසයි.
ඔය ටික එකට කියන්න ඕනේ. ඉෂ්ඨෝකෙම්මේ ගම්බත් එක දසයි. ඉෂ්ඨෝකෙම්මේ ගම්බත් එක දසයි. ආපහු බලන්න. ඉෂ්ඨෝකෙම්මේ ගම්බත් එක දසයි. මොකක්ද අදහස? කරුණා කරලා උනන්දුවෙන් මහන්සියෙන් වැඩ කරන්න. කරුණා කරලා උනන්දුවෙන් මහන්සියෙන් වැඩ කරන්න. ඉෂ්ඨෝකෙම්මේ ගම්බත් එක දසයි කියලා කියන්නේ කරුණා කර උනන්දුවෙන් මහන්සියෙන් වැඩ කරන්න කියන එක. හරි අපි ලියාගමු. ඉෂ්ඨෝකෙම්මේ ගම්බත් එක දසයි. ඉෂ්ඨෝකෙම්මේ ගම්බත් එක දසයි. කියව ලියන්න. ඉෂ්ඨෝකෙම්මේ ගම්බත් එක දසයි. කරුණාකර උනන්දුවෙන් මහන්සියෙන් වැඩ කරන්න. ඊළඟ එක හජිමෙ මස්තේ. හජිමෙ මස්තේ උච්චාරණය කරන්න. හජිමෙ මස්තේ මේකත් අතිශය වැදගත් අයසත්ස එකක්. ජපානයේදී ඔයාට ජීවිතේ ඉස්සෙල්ලාම කවුරු හරි කෙනෙක් මුණ ගැහෙනකොට අපි පාවිච්චි කරන අයසත් එකක් තමයි මේ හජිමෙ මස්තේ කියලා කියන්නේ. හජිමෙතේ අත්තතෝ කිසුකයිමස්. ජීවිතේ පළවෙනි වතාවට කවුරු හරි හම්බ වෙනකොට අපි එයාට අපිව හඳුන්වලා දෙනවනේ. මම කවුද කියන එක හඳුන්වලා දෙනවා. අන්නේ වෙලාවේදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන් අයසත් එකක් තමයි හජිමෙ මස්තේ කියලා කියන්නේ. ඒතර හජිමෙ මස්තේ කියලා කියන්නේ හමුවීම සතුටක් කියන එක. මේක පාවිච්චි කරන්නේ එක පුද්ගලයෙක්ට එක් අවස්ථාවකදී. මොකද පළවෙනි වතාවෙදිම අපිට හම්බ වෙනකොට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. හජිමේ මස්තේ කියලා කියන්නේ හමුවීම සතුටක් කියන අදහස. ලියාගමු. හජිමේ මස්තේ. හජිමේ මස්තේ. හමුවීම සතුටක්. ඊළඟ එක දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස්. මේකත් පුතාලා ඇදෙනවා දෝසෝ වෙනවා දෝ ඇදෙනවා. එතකොට ඇදෙන තැනට උඩින් ඉරක් ලියන්න ඕනේ. දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස්. මෙතන පේ නැති නිසා මං ඉස්සරහින් ලියන්නම්. දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස්. මේවා බලන්න මේ බලන්න අරිගතෝ ගොසයි මාසු කියලා තියෙන්නේ. අපි ලියනකොට සූ කියලා ලියනවා. හැබැයි උච්චාරණය කරනකොට අග තියෙන යු එක අමතක කරලා උච්චාරණය කරන්න. උච්චාරණය කරනකොට මේක උස් කියලා උච්චාරණය කරනවා. අරිගතෝ ගොසයි මාස්. හැබැයි ලියනකොට අරිගතෝ ගොසයි මසු කියලා ලියන්නේ. අන්න ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. එහෙනම් මෙතනත් ඒ විදිහම තමයි දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමසු කියලා ලියන්නේ. උච්චාරණය කරන්නේ දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස් කියලා. ලියාගමු. දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස්. අපි මේක බැලුවේ නෑ. තේරුම බැලුවේ නෑ නේ. මේක මොකටද පාවිච්චි කරන්නේ? මම කිව්වා අපිට කවුරු හරි පළවෙනි වතාවට හම්බුනහම අපි මොකද කරන්නේ? තමන්ව හඳුන්වලා දෙනවනේ. දැන් උදේවරුේ නම් හම්බෙන්නේ අපි කියනවා ඔහායෝ ගොසයිමස් සුබෝදෑසනක් කියලා. ඊළඟට අපිට පුළුවන් හජිමෙ මස්තේ හමු වීම සතුටක් කියලා එයාට ආයෙසත්තු කරන්න. එහෙම කියලා ඊළඟට අපි මොකද කරන්නේ? තමන් කවුද කියන එක තමන්ගේ නම කියනවනේ. දැන් මම නම් මගේ නම තිලිනි. තිලිනිදෙස් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ කැමති නම් ඔයා ආව රට, ඔයා දැන් ගක්කුසේ කෙනෙක්ද නැත්නම් ඔයා රැකියාවක් කරනවද? ඔයාගේ විස්තර ටික කියලා ඔයාට අන්තිමට පුළුවන් තමන් ගැන විස්තරය අවසන් කරනකොට දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස් කියලා ආයෙසත්තු කරන්න පුළුවන්. දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස් කියලා කියන්නේ පුතාලා හොඳ හමුවීමක් කියන එක. මේක විවිධ අවස්ථාවලදී විවිධ අර්ථ වලින් පාවිච්චි කරනවා. හොඳ හමුවීමක් කියන්න. එතකොට අපි අද සිට දැන් කාර්යාලයක නම් මොනවා හරි රැකියාවක් කරන ස්ථානයක නම් අපි සහයෝගයෙන් වැඩ කරමු. මට ඔබේ සහයෝගය අවශ්‍යයි වගේ විවිධ අවස්ථාවල විවිධ තේරුම් වලින් පාවිච්චි කරනවා. දැනට මතක තියාගන්න හොඳ හමුවීමක් කියන අර්ථයෙන් දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස් කියන අයිසත්සික අපි පාවිච්චි කරනවා. එහෙනම් ලියාගමු දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස්. දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස්.
හොඳ හමුවීමක්. හරි. එතකොට අපි අද අයිසත්සු ටියුට් එකෙන් ආචාර විධි ටියුට් එකෙන් කොටසක් තමයි ඉගෙන ගත්තේ. තව කොටසක් අපිට ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මේ කොටස අපිට තව කරන්න තියෙනවා. එහා පැත්තේ පිටුවෙත් තියෙනවා. මේ ටික අපි කරන්නේ ලබන සතියේ. හේතුව තමයි මෙන්න මේ අයිසත්සු සම්බන්ධවම කොටසක් ලබන සතියේ වාට ටියුට් එක අවසන් කරන්න උගන්වන්න තියෙන්නේ. ඒක කරන්න පුතාලා මේ ටික හොඳට පාඩම් කරගන්න. එතකොට ඒ ටික වාට ගොඩක් ලේසි. ඒ නිසා අද පළවෙනි දවස නිසා ගොඩාක් ලොකු දේවල් කරන්නේ නැහැ. අයිසත්සු වලින් මේ කොටස උගන්වන්නේ. හැබැයි තව චූටි පාඩමක් මම ඔයාලට ඊළඟට කරනවා. සංඛ්‍යා පාඩම පටන් ගන්නවා අද දවසේදී. එතකොට ටියුට් එක චුට්ටක් පැත්තකින් තියන්න. සංඛ්‍යා පාඩම ලියන්න ඔයාට CR පොතක් තියෙන්න ඕනේ. CR පොත ළඟට ගන්න. ඊට අමතරව ක්ලාස් එකේදී ඔයාට අවශ්‍ය වෙන පොත් මම ගෲප් එකට දාලා තියෙනවා. අපිට අඟල් භාගේ කොටු පොතක් ඕන වෙනවා. මම ගෲප් එකට ඒක දාලා තියෙනවා. අකුරු හුරු වෙන්න. හිරංගන කතකන නේ අකුරු අපිට හුරු වෙන්න ඕනේ. ඉස්සරහද කංජි අකුරු හුරු වෙනකොට ඒකට මම ඔයාලට රූල් නැති පොතක් ගන්න කියලා කියන්නේ. ඒක දැනට අවශ්‍ය නැහැ. අපි මේ හැම අකුරක්ම ක්ලාස් එකේ පුරුදු වෙන ගම තමයි ලියන්නේ. නිකම් අකුරු ටික ඔයාලට දෙන්නේ නැහැ. ක්ලාස් එකේ පුරුදු වෙනවා. කංජිත් ඒ වගේම තමයි ළමයි ගොඩක් අමාරුයි කියන එකක් තමයි කංජි මතක තියාගන්න එක. හැබැයි මම ඔයාලට ක්ලාස් එකේ විශේෂ ක්‍රම පාවිච්චි කරලා ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ක්‍රම පාවිච්චි කරලා රූප භාවිතයෙන් ඔයාට කංජි අක්ෂර උගන්වනවා. එතකොට කංජි ක්ලාස් එකට ඔයාට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් අපේ මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන දරුවන්ට. හරි. එහෙනම් අපි අද දවසේ දෙවෙනි පාඩමට යමු. මම කිව්වා අද දවසේ මම පටන් ගන්න යන්නේ සංඛ්‍යා පාඩමේ පළවෙනි කොටස. මේක ලියා ගන්න CR පොත ඕනේ වෙනවා. මම එකක් ළඟට අරගෙන ඉස්සලා අහගන්න. සංඛ්‍යාවලට පුතාලා ජපන් වලින් කියන්නේ සූජි කියලා. මෙතන ඇදෙන්නේ U අකුර. U අකුරට උඩින් තමයි ඉර එන්න ඕනේ. සූජි. සූජි කියලා කියනවා සංඛ්‍යාවලට. මොකද්ද වචනය උච්චාරණය කරන්න? සූජි. සූජි. සුජි නෙමෙයි සූජි. සූජි. සූ කියලා ඇදෙන්නේ ඌ කියලා ඇදෙන්නේ. එතකොට U අකුරට උඩින් තමයි ඉර එන්න ඕනේ. එහෙනම් සූජි කියලා කියනවා සංඛ්‍යාවලට. ජපන් භාෂාවේ පුතාලා ගණන් කරන ක්‍රම ගොඩක් තියෙනවා. ඒ කියන්නේ විවිධ දේවල් ගණන් කරන්න විවිධ ප්‍රත්‍යයන් තියෙනවා. ඒවා අපි පාඩමේ කෝස් එකේ මැද හරියේදී ඉගෙන ගන්නවා. හැබැයි දැනට සාමාන්‍ය ජපන් භාෂාවේ ගණන් කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පුතාලා ජපන් ක්‍රමය. ජපන් ක්‍රමයට ගණන් කරන්න පුළුවන්. අංක දෙක තමයි චීන ක්‍රමය. චීන ක්‍රමයට ගණන් කරන්න පුළුවන්. මොනවද ක්‍රම දෙක? එක ජපන් ක්‍රමය, දෙක චීන ක්‍රමය. මේ ක්‍රම දෙකෙන් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ මෙන්න මෙයාව. චීන ක්‍රමය තමයි ඉගෙන ගන්නෙ. මොකද්ද හේතුව? ඇයි සෙන්සි ජපන් ඉගෙන ගත්තේ? ඇයි චීන ක්‍රමය ඉස්සෙල්ලා ඉගෙන ගන්න කියලා අහන්න පුළුවන්. හේතුව තමයි පුතාලා ජපන් ක්‍රමයට ගණන් කරන්න පුළුවන් අපිට 1 ඉඳන් 10 දක්වා විතරයි. ජපන් ක්‍රමයට ගණන් කරන්න පුළුවන් 1 ඉඳන් 10 දක්වා විතරයි. එතනින් එහාට ගණන් කරනකොට අපිට නැවත 11 12 ඉඳන් දිගටම ගණන් කරන්න පාවිච්චි කරන්න වෙන්නේ චීන ක්‍රමය. ඒ නිසා අපි ඉස්සල්ලාම චීන ක්‍රමය ඉගෙනගෙන අවසන් කළා අවසානයේට ජපන් ක්‍රමයෙන් ගණන් කරන විදිහ කතා කරමු. හරි. එහෙනම් මේ ටික අපි ලියාගමු නෝට් පොතේ ලියාගන්න CR පොතේ නෝට් එක ලස්සනට තියාගන්න. පාට පෑම් පාවිච්චි කරන්න, highlight පාවිච්චි කරන්න, විශේෂ දේවල් sticky note පාවිච්චි කරන්න, මතක තියාගන්න ඕනේ වචන එහෙම ලියාගන්නනේ. එහෙම ලස්සනට නෝට් එක තියාගන්න. එතකොට ඔයාට ආසාවෙන් පාඩම් කරන්න පුළුවන්. හරි. ලියමු එහෙනම් මාතෘකාව. කිරංගන අකුරු ලියන්න ඕනේ නැහැ. තාම කියලා දීලා නැති නිසා රෝමජි වලින් ලියන්න. සූජි. සූජි. සූජි කියලා කියන්නේ සංඛ්‍යාවලට. මාතෘකාව ලියන්න. සූජි සංඛ්‍යා. ඊළඟට අපි ලියමු නෝට් එක. ජපන් භාෂාවේ ගණන් කරන ක්‍රම ප්‍රධාන වශයෙන්
ආකාර දෙකකි. ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. දැන් අපි ක්‍රම දෙක ලියමු 1 2 කියලා දාලා. අංක 1 ජපන් ක්‍රමය. අංක 1 ජපන් ක්‍රමය. අංක 2 චීන ක්‍රමය. අංක 2 චීන ක්‍රමය. මං කිව්වා අපි ඉස්සෙල්ලාම චීන ක්‍රමය ගණන් කරන විදිහ තමයි බලන්න යන්නේ. එහෙනම් අපි බලමු චීන ක්‍රමයට ඉස්සෙල්ලාම 1 ඉඳන් 10ට ගණන් කරන විදිහ තමයි අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. දැන් ලියන්න එපා. අපි ඉස්සෙල්ලා පාඩම් කරගමු. ගොඩක් දේවල් අපි ක්ලාස් එකේම පාඩම් කරලා ඉවර කරනවා. ඒ නිසා ඉස්සෙල්ලා ලියන්න යන්න එපා පුතාලා. අපි ඉස්සෙල්ලා පාඩම් කරගමු. ඊට පස්සේ ලියමු. දැන් චීන ක්‍රමයට 1 ඉඳන් 10ට ගණන් කරන්න යන්නේ. හරි. අපි බලමු. මෙතන හිරගන වලින් ජපන් වලිනුත් ලියලා දීලා තියෙනවා. මෙතන රෝමාජි වලිනුත් තියෙනවා. හරි. ඉස්සෙල්ලාම අපි 1 ඉඳන් 5ට පාඩම් කරගෙන ඉමු. බලන්න. මම කිව්වට පස්සේ අහගෙන කියන්න 1 ඉචි. ඉචි. 1 ඉචි. ඉචි. 2 නී. 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 3 සන්. 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 දැන් අපි 1 2 3 බලමු. ඉචි නී සන්. ඉචි නී සන්. මේක ලේසි. මෙහෙම මම පාඩම් කරමු. දැන් බලන්න තෝ කියන්න. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. හරි. ඊළඟට 4ට පුතාලා යොන් කියලාත් කියනවා, ෂී කියලාත් කියනවා. වචන දෙකක් තියෙනවා. යොන් කියන්නත් පුළුවන්, ෂී කියන්නත් පුළුවන්. හැබැයි අපි අදට යොන් මතක තියාගමු. හේතුව තමයි මේ ෂී කියන එක පාවිච්චි කරන්නේ පුතාලා 10ට අඩු සංඛ්‍යා ගණන් කරන තැන්වලදී 4 යෙදෙනකොට. 10ට අඩු ගණන් කරනකොට 4 යෙදෙන්නේ 4 දිනේ. එතකොට 10ට අඩු සංඛ්‍යා ගණන් කරනකොට යොන් කියන්නත් පුළුවන්, ෂී කියන්නත් පුළුවන්. හැබැයි 10ට වැඩි 14 24 34 54 1004 නේ. අන්න ඒ විදිහට 10ට වැඩි 4 යෙදෙන තැන් ගණන් කරනකොට ෂී කියන එක පාවිච්චි කරන්න බෑ. ඒ හැම තැනටම යොන් පාවිච්චි කරන්න ඕනේ. ඒක විශේෂයෙන් මතක තියාගෙන අද දවසට අපි මේ දෙකම පාඩම් කරන්න ඕනේ. අද දවසට අපි මතක තියාගමු යොන් කියන වචනය. ඊට පස්සේ ඔයාලා ගෙදරදී ෂී කියන එකත් පාඩම් කරන්න ඕනේ. එහෙනම් 4ට කියනවා යොන් කියලා. යොන්. 5 go. 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 5ට කියනවා go කියලා. එහෙනම් අපි දැන් බලමු 1 ඉඳන් 5ට. ඉචි නී සන් යොන් go. ඉචි නී සන් යොන් go. හරිම ලේසි. අවධානයෙන් පාඩම් කරන්න. ඉචි නී සන් යොන් go. බලන්න බෝඩ් එක බලන්න තු කියමු. ඉචි නී සන් යොන් go. ඉචි නී සන් යොන් go. පුළුවන් නේද? ඉචි නී සන් යොන් go. හරි. එතනින් එහාට බලමු එහෙනම්. 6 roku. 6 roku. 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 7 යොන් වගේම තමයි. 7 කියද්දී නනා කියන්නත් පුළුවන්, ශිචි කියන්නත් පුළුවන්. හැබැයි මේකත් අර විදිහම තමයි. 7 කියනකොට නනා කිව්වත් හරි, ශිචි කිව්වත් හරි. හැබැයි පුතාලා 10ට වැඩි සංඛ්‍යා ගණන් කරනකොට අපිට ශිචි පාවිච්චි කරන්න බෑ. 10ට අඩු සංඛ්‍යා ගණන් කරද්දි තමයි නනා ශිචි දෙකම පුළුවන්. 10ට වැඩි සංඛ්‍යා ගන්නකොට ශිචි පාවිච්චි කරන්න බෑ. නනා තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා අද දවසට අපි නනා කියන එක මතක තියාගමු. හැබැයි ඔයාලා මේකත් පාඩම් කරගන්න ඕනේ. යෙදෙන තැන් ඕනේ තරම් තියෙනවා. හරි නනා. 8ට කියන්නේ හචි කියලා. 8 හචි. 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 දැන් 1 ඉඳන් 8ට යනකම් බලමු. ඉචි නී සන් යොන් go roku nana hachi. මොකද? ඉචි නී සන් යොන් go roku nana hachi. ඊට පස්සේ 9ට ඉස්සලා වගේම Q කියලාත් කියනවා, Q කියලාත් කියනවා. 9 කියනකොට Q කිව්වත් හරි, Q කිව්වත් හරි. හැබැයි මේකත්
10ට අඩු සංඛ්‍යා ගණන් කරද්දි තමයි Q කිව්වත් හරි Q කිව්වත් හරි වෙන්නේ. 10ට වැඩි සංඛ්‍යා ගණන් කරද්දි 19 29 39 109 1009 වගේ ගණන් කරනකොට 9 එන තැන් කියනකොට Q ගන්නෙ නෑ Q කියන එක ගන්න ඕනේ. ඒ නිසා අද දවසට අපි Q කියන එක මතක තියාගමු. හැබැයි මේකත් පාඩම් කරන්න ඕනේ. හරි ඊළඟට 10ට කියනවා ජූ කියලා. මේක ඇදෙනවා. ඔයාලට ඇදෙන තැන් දැන් මෙහෙම ලිව්වහම මේක ජු නේ. ජූ ලියනකොට ඇදෙන තැනට උඩින් ඉරක් දාලා ලියන්න පුළුවන්. එතකොට ජූ. එහෙම නැත්නම් ඇදෙන අකුර ඩබල් කරලා ලියන්න පුළුවන්. ඒකේ තේරුමත් ඇදෙනවා කියන එකම තමයි ජූ කියන එක. එහෙනම් මේ තියෙන්නේ ජූ කියලා. මේක ඇදලා උච්චාරණය කරන්න ඕනේ. 10ට කියන්නේ ජූ කියලා. ජූ. ජූ. එකේ ඉඳන් 10ට බලමු දැන්. ඉචි නී සන් යොන් ගෝ රොකු නන හචි කියුජු. මොකද? ඉචි නී සන් යොන් ගෝ රොකු නන හචි කියුජු. බෝඩ් එක බලන්න නැතුව කවුන්ට් කරමු. ඉචි නී සන් යොන් ගෝ රොකු නන හචි කියුජු. ජු. මොකද? 1、2、3、4、5、6、7、8、9、10. අන්තිම පාර. 1、2、3、4、5、6、7、8、9、10. හරි. එහෙනම් අපි මේ ටික ලියාගමු. පුතාලා 1 ඉඳන් 10ට තියෙන සංඛ්‍යා ටික ඔයාලා හොඳට කටපාඩම් කරගන්න. ඒ ටික හොඳට හුරු වුණාට පස්සේ එතනින් තියෙන එහාට තියෙන සියලුම සංඛ්‍යා ටික හරිම ලේසියෙන් කවුන්ට් කරන්න පුළුවන්. හරිම ලේසියෙන් ගණන් කරන්න පුළුවන්. ඒ නිසා අපි පළවෙනිටම කරන්න ඕනේ දේ තමයි 1 ඉඳන් 10ට තියෙන සංඛ්‍යා ටික හොඳට පාඩම් කරගන්න එක. ලබන සතියේ අපි මෙතනින් එහාට සංඛ්‍යා පාඩම දිගටම ඉගෙනගෙන යනවා. I substitute එක අවසන් කරනවා. ලබන සතියේ අපි පටන් ගන්නවා අකුරු ඉගෙන ගන්න. හෝඩි 3න් හිරගෙන හෝඩිය ලියන්න පටන් ගන්නවා. මුල ඉඳන්ම ලස්සනට ක්ලාස් එකේ ලියලා පුරුදු වෙලානේ. ඒවට අඟල් භාග කොට පොතක් ලබන සතියේ ලෑස්ති කරගන්න. ඊට පස්සේ රෙකෝඩ් එක ගැන දරුවෝ මේක ලියන්න ඕනි. ඥාඩියක් දෙන්න. රෙකෝඩ් එක ගැන දරුවෝ අහලා තිබ්බා. රෙකෝඩ් එක ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඕන වෙලාවක කියන්නේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වෙලාවට රෙකෝඩ් එක ගන්න පුළුවන්. ක්ලාස් එකට සම්බන්ධ වුණත් නැවත බලන්න ඕනි කියලා හිතුනොත් ඒත් ප්‍රශ්නයක් නෑ. රෙකෝඩ් එක ගන්න පුළුවන්. අද දවසේ රෙකෝඩ් එක ගෲප් එකට දානවා. ඊළඟ සතියේ ඉඳන් රෙකෝඩ් එක ගෲප් එකට දාන්නේ නැහැ. රෙජිස්ටර් වෙච්ච දරුවන්ට රෙකෝඩ් එක ගන්න පුළුවන්. රෙජිස්ටර් වෙන දරුවෝ වෙනම ගෲප් එකකට ඇඩ් කරනවා. ඒකට ඒ දරුවන්ට ටියුට්ස් ටික දීලා ඒ සතිය පාඩම් කරන වචන ටික ඒ අදාළ ගෲප් එකට තමයි ලැබෙන්නේ. රෙකෝඩ් එක අවශ්‍ය දරුවන්ට WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන්. ඔයාගේ ස්ටුඩන්ට් නම්බර් එකත් එක්ක ඊමේල් එක මැසේජ් කරන්න. කවදා දවසේ රෙකෝඩ් එකද ඕනි කියන එක සඳහන් කරලා N5 ක්ලාස් එකේ සිකුරාදා N5 ක්ලාස් එකේ රෙකෝඩ් එක සෙන්සේ කියලා දිනේ දාලා දාන්න ඕනේ. එතකොට ඔයාලගේ ඊමේල් එකට රෙකෝඩ් එක ලැබෙනවා YouTube වීඩියෝ එකක් විදිහට. හරි එහෙනම් ලියාගමු අපි 1 ඉඳන් 10 දක්වා සංඛ්‍යා ටික. ජපන් අකුරෙන් ලියන්න අවශ්‍ය නැහැ. අපි තව ඉගෙනගෙන නැහැනේ. රෝමජි වලින් ලියා ගන්න. හයි කයිතික දසයි ලියන්න.
හරි පුතාලා එහෙනම් අද දවසට අපි මෙච්චරයි ක්ලාස් එකේ උගන්වන්නේ. මොකද අද පළවෙනි දවස නිසා වැඩි වෙලාවක් ක්ලාස් එක කරන්නේ නැහැ. හැබැයි ඊළඟ දවසේ ක්ලාස් එකට සහභාගී වෙනකොට අද දවසේ කරපු දේවල් ටික හොඳට පාඩම් කරලා තියාගන්න. මොකද ඉස්සරහට ඔයාලට වචන ගොඩක් හම්බ වෙන. මම කිව්වා සතියේ පාඩම් කරන වචන ටික ඔයාලව ගයිඩ් කරනවා මේ ටික පාඩම් කරන්න කියන එක ගැන. ඒ නිසා කොතබා වචන එකතු කරගන්න එපා විශේෂයෙන්. එදා දවසේ කරන වචන ටික, එදා දවසේ කරන ව්‍යාකරණ ටික එදා දවසේම පාඩම් කරන්න. ඒ සතිය ඇතුළත පාඩම් කරලා ඉවර කරගන්න. එතකොට ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙනවා. එතකොට අපේ ක්ලාස් එක හැමදාම සිකුරාදා පැවැත්වෙන්නේ. ක්ලාස් එක සාමාන්‍යයෙන් පැය 3:00මාරක විතර කාලයක් යනවා. මොකද අපිට ලොකු සිලබස් එකක් තියෙනවා කරන්න. අකුරු ටිකනේ හොඩි 3ක් තියෙනවා ඉගෙන ගන්න. ක්ලාස් එකේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ, ව්‍යාකරණ ඉගෙන ගන්න ඕනේ, වාක්‍ය හදන්න ඕනේ, ගොඩක් පුහුණු වෙන්න ඕනේනේ. ඒ නිසා පේපර්ස් කරන්න ඕනේ. මේ හැම දෙයකටම අපිට සෑහෙන ලොකු කාලයක් යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ක්ලාස් එක පැය 3:00මාරක් විතර ක්ලාස් එක පවත්වනවා. දැන් අද දවසට අපි ක්ලාස් එක අවසන් කරමු. මිනාසා ඔයස්ස මිනාසයි.